Dutiyampi sangham saranang gacchami Tatiyampi buddham saranang gacchami Tatiyampi dhammam saranang gacchami Tatiyampi sangham saranang gacchami Padapada vedamani sikkhapadang samadhiyami Adinadana vedamani sikkhapadang samadhiyami Kamesu miccaccara vedamani sikkhapadang samadhiyami Musavada vedamani sikkhapadang samadhiyami Surameyam majjhamadakana vedamani sikkhapadang samadhiyami Samanta cakkavalesu atra gaccantu devata Satamang munirajatse santu sagga mukadang Dhamma savana karo ayang badanta Dhamma savana karo ayang badanta Dhamma savana karo ayang badanta Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Bhanatipata patividato ti adinnadana patividato ti Kamesu miccaccara patividato ti musavada patividato ti Suramera majjhamadakana patividato Kataragama puja කරන ප්‍රදේශයේ පිතාචි ශ්‍රී මල්ලිකාරාම විහාරීය විහාරාධිපති පරිවේනාධිපති අති ගෞරවනීය අපේ පඬිතුමන් වහන්සේ මා කල්‍යාණ මිත්‍ර කිරිවෙහෙර පුදබිමෙහි වැඩ වාසය කරන මා සහෝදර හඳුනන වහන්සේ ප්‍රාදේශීය මහසංඝවරණ ඇතුළු මේ අවස්ථාවේ වැඩම වා සිටින අති ගෞරවනීය මහසංඝවරුන්ගේ අවසරයි සදහබරව මේ උතුම්නේ කටයුත්තේ ප්‍රධාන දායකත්වයේ දරමින් කටයුතු කරන ලබන සතර පෙරේ දායකාරකාදී පිනතියනි වරකපොළ ලාල් සමූහ ව්‍යාපාරාධිපති මිත්‍ර ලාල් බණ්ඩාර මැතිතුමන් පවුලේ නාදීන් ඒ වගේම මේ අවස්ථාවට ධනසවනාභි ලසීව සැපැමින අසුන්ගෙන සිටින ශ්‍රී ලංකා රාජ්‍ය ආයතන නියෝජනය කරමින් සහසම්බන්ධ වන පිනතියනි සාපණී අමුත්‍රි සරබර ග්‍රාමවාසී නිගමවාසී ප්‍රදේශවාසී සතුරුෂ පිනමි පිනතියනි දුරාගත අමරණීය ප්‍රජානන් වහන්සේ දේශනා කරව අදාළ නිර්මල දර්ශනයේ තම කාරණා කියා අසදයන් අවබෝධ කරගෙන මිනිසක්කමක අගය වටිනාකම තේරුම් අරගෙන ලෝක ප්‍රජානන් වහන්සේ පෙන්වා අදාළ ආර්ය මාර්ගය අනුව ගමන් ඒ වගේම මේ සම්බුදු සසුන මේ අයුරින් අපට දායාද කරන්නට, එල සංස්කෘතිය අපිට දායාද කරන්නට, එල උරුමයන් අපිට දායාද කරන්නට, වෙරද දාරණීය පරලෝක යනට යෙදුණු අපවත් වී වල ගෞරවනීය මා යාපිව ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු අපේ ආදී මුමිත්තෝ පින්ගන්න ඉනවා නම් ඒ සෑම සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරන ගමන් විහාරාධිපති මහසඟරුවන් ඇතුළු වැඩම වැඩ සිටින සියලු ස්වාමීන් වහන්සේලා මේ උදාරකණය අලගෙන මේ විතුරන් බණ්ඩයි දෙකක් කරන් මිනිසුන්ට අපි ලංකාවේ සෝර මැඩිකල් වලට හයමදි ඒක අවදි හලනවා මිසක් අය බාන හදන්න දෙන්න එකක් වෙන්න එඳා ඕක අරගෙන මල්ලේ දාගෙන බාන ආවනම්
ඒක ඇතුලේ මේ නැතුම ඕනේ. හිත කය වචනේ සම්බරන බලන්න ඕකයි කිල්ලෙනකොට මේක වාටේ ඈ සංගීත සංදර්ශනයක රංගපාන රැඟුම් බණ පොලක බෑ. ඒක තේරෙන්නේ නැති සිංහලුන්ගේ වැඩකුත් වෙනද 100 දැනගෙන 100 පිටවගෙන තමන් කරන වැඩේ යහති නැකර අඳුනාගෙන ඒ වැඩේ කරන්න මානසික ගත හොඳයි. මම අද මාතෘකාව තිබෙත් 100 නැති වුණ 100 පිටවන්න මාතෘකාවක් තමයි. ලංකාවේ අපි මේ නාන විද්‍යාලයේ විශ්වාලක උඩ පැන්නට කරගත් දෙයක් නෑ වෙන්නේ. ඉන්නේ ප්‍රාථමික දුප්පත් දිනු. ඒ වගේම වසල සමාජ ක්‍රමයක් ඇතුලේ අපගාමී ගමනක. ඒක පේන තබාවල තියෙනවා. ආන්ගේ අන්දයන්ගේ ආස්පාදණ්ඩයි බණ කියන්නේ. එහෙනම් අද දවස් ධර්ම දේශනාව සුණාත දරිත කරක් දම හොඳට අහලා අවබෝධ කරගෙන ඒ අවබෝධ ධර්මයේ ඇතුලේ ක්‍රියා කරන මනස නම් මනවි. ලෝකලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ ත්‍රිපිටකයේ මනව පිහිටුවලා නමුත් පිටුනේ ත්‍රිපිටකය ගැන මහ පොත් වහන්සේ අතවල දාලා අල්මාරි වල දාලා වල ඒවා ගබඩා කරලා ඒවා ඇතුලේ තැම්පත්ව වැඩ වාසය කරනවා. බෞද්ධයෝ කියන අපි මොනවා කරන්නේ? කියනවා ඒ අනුව හැසිරෙනවද? නෑ පුතා බොරුවක් තියෙන්නේ. ලංකාවේ විශේෂයෙන්ම සිංහල බෞද්ධයාගේ බොරුව තියෙනවා. වඩාවක් තියෙනවා. රෙද්ද වහලා පෙන්නන කතියක් තියෙනවා. රෙද්දෙන් වැව්වම ආලේසින් පුතා අංගන්න. දැන් මේ රෙද්ද දාගත්තාම පූජනීයයි. ඔය රෙද්ද දාගත්තාම වාසකයි. මහත්මති සෝභමානයි. එමනේ තියෙන්නේ රෙද්දියලු. හැබැයි රෙද්ද ඇතුලේ ඉන්නේ කවුරුද? අඳුනේ පෞගේ කාරණා මේ මාතර බණකට ආවා. අඟුණ කොළ ප්‍රැසට. බණ දේශනාවට ආව වෙලාවේ ප්‍රධාන දායකත්වයට අරලා තිබිච්ච මිනිස්සයා මට හඳුරුව පෙන්නුවා. අද ගන්න දැක මෙයාට. මම හොලයි කිව්වා. හිටපු මාන්ද්‍රීවරයෙක් කියලා කිව්වා. මට එනකොට නෑ කිව්වා. ඒ ගමන් මාන්ද්‍රීය බැලුවා ගමන් මම කිව්වා. මම හොලයි කිව්වේ හිටපු කියලා නිසා. දැන් හිටපු නැති උනේ අය. ඉන්න බැලුවයි. හොඳ නෑ කියලා මේ පලාතෙම කියලානේ. උඹ හොඳ නැහැ මේ පාතෙන් කියලා. ඒ හින්දා හොඳ නැහැ. හිටපුණා. ඉන්න හොඳයි. හැබැයි ඉන්න එක වුණත් ලෝකබුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සාධමයට එකඟ කරනවා නම් හොඳයි. නැත්නම් රෙදෙන් බලා මායම් පෙන්වනවා නම් හොඳ නැහැ කියලා කිව්වා. පුදුලදී අරකාම හඳුන්නේ මට බෞද්ධ දර්ශනය උගන්වන ජෝතිය ජටිල මෙණ්ඩක පූර්ණ වර්ධන කාකවල්ලිය වාගේ මහා ධන සිතාන කෙනෙක් පෙවුනේ. රත්තරම්ම කිලෝ භාගයක් විතර තියෙන්න ඇති ඇඟේ. ඒ තරමට බැබලිලා ඇවිල්ලා හිටියා. මෙහෙම ඉදිරියෙන් ඉඳගෙන පැය දෙකම බණ ඇහුවා. මං කර්මය සහ කර්ම විපාකම තමයි දේශනා කළේ. බර හොඳට තියෙන මිනිහෙකින්ද පුද පූජාද එමට පැවැත්තුවා. මම ගිහිල්ලා දවස් 6කට 7කට පස්සේ ආපහු කොළඹ පැත්තට බණකට එනකොට ප්‍රවෘත්ති වලට කියනවා මාතර අඟුණකොළ පැලැස්ස ප්‍රදේශයේ මෙතෙක්කල් සැඟවී සිටි ප්‍රබල කුඩු ජාවාරම් කළු දැලි පාලාගිය වැනි බහුරු කොලම්. ඔක තමයි ඇත්ත. මේ ලෞකික කෙලෙස් බර ලෝකේ අපි උත්සාහ කරන්නේ මේ මහන්සි වෙන්නේ ගැටෙන්නේ නානා ප්‍රයෝග පාවිච්චි කරමින් මේ දුවන ගමනේ බලාපොරොත්තුව කාලා රසමුසු භෝජන කරපෙම්. ඊ타ත්ම රසයයි සම්මත ගුණයයි පෙන්වන බොහෝ දේ කාලා බීලා ප්‍රීතිමත් වෙන්න කියලා හිතනවා. ඒ වෙනුවෙන් වෙහෙසෙනවා. ලාලා අබරණ නානා තාලේ බොහෝ ඇඳුම් ආයිත්තම් වලින් සැරසිලා සුවඳ විලවුන්ද හඳුන් ගන්න නෑනේ දැන්. හඳුන් වෙනුවට තියනවා නානා විදිහේ මුත්‍රා ಜಾති. එව්වා ගාගෙන උලාගෙන ලෝකයේ සුවඳවත් කරනවා යයි කියා හිතාගෙන
බලම් මේ කුණ කොච්චර සුවඳ කෙරුවත් වස ගඳනේ. කොච්චර සුවඳ කරන්න හැදුවත් මේ කුණ නව දොරකින් එළියට එනේවා. හැම තිස්සෙම දොරවල් 9 අරලානේ තියෙන්නේ. වහලා කියලා හිතුවට නේ අපි හිතනවා වහලා කියලා. නමුත් ඇරිලා තියෙන්නේ. බෙල්ලෙන් උඩ දොරවල් 7ක් තියෙනවා. ඇස් හිල් 2යි, කන් හිල් 2යි, නාස් හිල් 2යි, කටයි. ඉනෙන් පහළ හිල් 2ක් තියෙනවා. මේ 9ෙන්ම වැක්කිරනේ වාගේ ගඳ නවත්තන්න ඔය ගානේ වෑම්බ ගාලා රවට්ටන්න හැදුවට ඔය ගානේ වගෙන් බෑ. එවන එකපාරක් ගාපුවාම පවතින්න දෙපේ. අනිත්‍ය වූ ලෝකේ නিত্য සුවඳක් නෑ පුතා. කුණු වෙන මේ ලෝකේ ගඳම තමයි තියෙන්නේ. එහෙනම් කුණු නොවන ලෝකයක් හොයාගෙන යන්න ඕනේ. ගඳ නැති ලෝකයක් හොයාගෙන යන්න ඕනේ. ඉපදෙන්නේ මැරෙන්නේ නැති ලෝකයක් හොයාගෙන යන්න ඕනේ. අනන්ත දුක් සහිත මේ ගෝරතර භයානක වද බන්ධන වලින් ගහන මේ ලෝකය හැරදමා යන්න නව ලෝකයක් හොයන්න ඕනේ. ඒකට අපි මේ ලෝකය ඇතුලේ දක්වන මායම් తాවකාලික දුක් හොයාගෙන යන ගමනේ දුක මුණ ගැහෙනකන් තියෙන මායම් පමණයි. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා සැප යනු දුක උපද්දවන පියා. සැප කියලා කියන්නේ දුක උපද්දවන්නනේ. නේද? දැන් අපේ ලංකාවේ සැප හොයාගෙන ඇවිල්ලා මට කියන්නකෝ දුක නිමා කෙරුවද කියලා. දුක නිමා වෙලාද? නෑ. කාන්තාවම හිතන්නකෝ ඔයාලා සැප කියලා හිතුවා මේ ලෝකේ එන නවීකරණය වූ විවිධ උපකරණ බඩු භාණ්ඩ ජීවනෝපායන් ඒකල ඔයාලා දුක කියලා දැනෙච්චි වංගෙඩිය මෝල් ගහට ගිනි තිබ්බා. කුරහන් ගල විසික්කා. රෙදි අපුල්ලපු ගල විසික්කා. උකුලේ තියාගෙන ආපු කලේ පොළවේ ගැහුවා. හිරමනේ විසික්කා. ඔයාලගේ තිබිච්ච දර ලිප නැහැ. මේවා ඔක්කොම ටික ඔබ විසික්කා එව්ව දුක් කරදර වැඩි කියලා. දැන් ඒ වාසියල්ල විසික්කාට පස්සේ තමයි ගෑනු අයව සීසර් කරන්න පටන් ගත්තේ. මේක හොඳට අහලා බලන්නකෝ. හොයලා බලන්නකෝ. මේකේ විද්‍යාවේ ඇත්ත මොකද්ද කියලා. ජීවන ගමනේ ව්‍යායාම වලට එකෙක්වත් සීසර් කරලා නැහැ. දැන් අපේ අම්මලාට මාත් එක්ක 10ක් නේ දරුවෝ. මං ඊයේ රේඩියෝ එකේ සාකච්ඡාවක් අහගෙන ආව බණට එන ගමන් ඒ සාකච්ඡාවේ හිටපු මහත්තයා ගෙදර 12ක්. කොටුවේ ගෙදර නායක හාමුදුරන්ට මං එන ගමන් කතා කරුවා ඒ සාකච්ඡාවෙන් අමතරව නායක හාමුදුරන්ගේ පවුලේ 10ක්. ඒ කාලේ 10 12 14 16 18 20 මෙහෙම දරුවෝ. දැන් කොහමද? මේ නවීකරණයේ වෙච්ච ලෞකික රාගික සැප හොයාගෙන ගියපු ආපු පවුලේ වන්ද බහපු කේන්ඩාරි වෙච්ච ගේ ඇතුලේ ඉන්නේ එකයි නැත්තම් දෙන්න. උඹලගේ පුම්බ ගත්ත මාන්නේ විතරනේ තියෙන්නේ. ඒකෙන් එහා මොනවද තියෙන්නේ? ඒකල කතාව ජාතික හැඟීමේ. කතාව ආගමික හැඟීමේ. කතාව පාරිසරික හැඟීමේ. කතාව සද්ධාවෙන්. වැඩවලින් කරුමක්කාර. මිත්‍යා දෘෂ්ටික වසල එහෙම ගති තියෙන්නේ.
හාඳුන්නේ මෙච්චර පෙරහැර තිබ්බේ නෑනේ අපි පොඩි කාලේ. දැන් ගෙන්ගෙට පෙරහැර. හොඳට බලන්නකො. අසද්දෘස දාන. මහා පූජා. ඔව්. මම දැකලා තියෙනවා පුද පූජා පාත් මහා පුද පූජා. ඇත්තටම පූජා පාත්තන එක හොඳයිනේ. පූජාව පවත්න්නේ හොර කපටි කෛරාටික අදහස් තියාගෙන. වෙන අනිසි ලාභ පතාගෙන. අභිමතාර්ථයේ නිර්වාණය නෙමෙයි. අභිමතාර්ථයේ ලෞකික සැපයක්. වරප්‍රසාදයක්. තාන්න මාන්‍ය අධ්‍යා බලාගෙන තමයි මේ පුද පූජා පවත්වන්නේ. ආධ්‍යාත්මීය සුවය පතා නෙමෙයි. නැත්තම් පුතේ මේ පවත්වන ධර්මදේශනා හැටියට, පවත්වන පිරිත් දේශනා හැටියට, භාවනා වැඩසටහන් හැටියට, වත්පිළිවෙත් පුද පූජාවන් හැටියට මේක දිව්‍ය ලෝකයක් වෙන්න එපැයි. ඈ? මේක දෙව්ලොවක් වෙන්න ඕන. අපි චූටි කාලේ බණක් අහන්න දුර්ලභයි හඳුන්නේ. දුර්ලභයි. ගුවන් විදුලියකින් බණක් අහන්න හම්බෙන්නේ ඉරිදට. පොයේ දවසට. ඒ හැර ධර්ම දේශනා නැහැ. ඒකටත් ගුවන් විදුලියක් තියෙන ගෙදරක් හොයාගෙන යන්න ඕනේ අහනවනම්. අපේ ගෙවල් වල ගුවන් විදුලි තිබ්බේ නැහනේ. ඒ නිසා දැන් ඔබපු ගම ත්‍රිපිටකයේම අතේ. ඔබපු ගමන් ත්‍රිපිටකයේම අතේ. හැබැයි ඉන්නේ ත්‍රිපිටකයේ අතට ගලන් බලන්න පුළුවන් තරම් දියුණු ලෝකේ අපි ඉන්නේ අපායේනේ. යන්නේ අපායටනේ. එහෙම නැතුව දෙව්ලොව යනවද, බඹලොව යනවද, මනුලොව එනවද මේ කරන වැඩත් එක්ක? නෑ නෑ. මට නම් පේන්නේ නෑ පින්වතුනේ කවුරුවත් ආපහු කරකිලා මනුලොව වෙයි කියලා. එහෙම නැතුව දෙව්ලොව යයි කියලා මට පේන්නේ නැහැ. බඹලොව උපදී කියලා පේන්නෙත් නැහැ. බඹලොව උපදින්න නම් සතර බ්‍රහ්ම විහරණය පුරුදු කරපු මිනිහෙක් වෙන්න ඕනේ. මොනවද සතර බ්‍රහ්ම විහරණය? උපාසකම්මලා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. දැන් සතර බ්‍රහ්ම විහරණය කියලා ඔහොම එකක් තියෙනවා. දැන් උඹලා ගාව තියනවද බලපල්ලකෝ? මේ මෛත්‍රිය තියනවද? කරුණාව තියනවද? මධ්‍යස්ථ භාවයක් තියනවද? මුරුදු මොලොක් ගති පැවතුම් තියනවද? තියනවද? මිනිමරු, හොරකම්, මරකම්, මංකො, සූරාකෑම්, අල්ලස් ගැනීම, මම් පැහැරීම්, තාඩන, පීඩන, වද, බන්ධන, මද්ද්‍රව්‍ය, හැප්පිලා යට වෙලා පොඩි වෙලා මැරෙන සංඛ්‍යා. අපි චූටි කාලේ මාතුරු හොඳට බලන්නකෝ අපි පොඩි කාලේ මේ ලංකාවද තිබ්බේ කියලා. එතකොට අපි ආපු ගමන හරිනම් මෙහෙම වෙන්නේ කොහොමද? මං ඕ ලෙවල් ලියනකොට 1984 හාමුදුරනේ බන්ධනාගාරවල හිටියේ 25000යි. දැන් ඉන්නවා 1,25,000ක්. වැඩි වෙලා මිසක් අඩු වෙලා නැහැනේ. පන්දහක් විතර වෙන්න එපා. අපි චූටි කාලේ පුනරුත්ථාපන කඳවුරු තිබ්බේ නැහැ. දැන් ලංකාවේ 4 දිබ්බාගේම පුනරුත්ථාපන කඳවුරු දසදහස් ගාණක් ඉන්නවා. රටට වටිනාම තරුණ ජවය ඇති මානව සම්පත. අපේ ගම්වල මහලු නිවාස තිබ්බේ නැහැ. අපේ ගම්වල ළමා නිවාස තිබ්බේ නැහැ. දැන් ගෙන්ගෙට ළමා නිවාස.
මහලු නිවාස. පරිවාස දෙපාර්තමේන්තුවක් තිබ්බේ නැහැ. දැන් පරිවාසයක් වෙනම. පොලිසියෙත් වෙනම පරිවාසයක්. පරිවාස භාරයේ ඉන්නවා 10 ගාණක්. මහලු නිවාස වලට විසිකලා ඉන්නවා අම්මලා අප්පච්චිලා 10 ගාණක්. මම්මුලා වෙලා පාරවල් ගානේ රස්තියාදු ගහන මත් වෙච්චි අතරමං වෙච්චි දරුවෝ තරුණ දරුවෝ 10 ගාණක්. රටට බරව අනුන්ගෙන් කණ්ඩ බලාගෙන ඉන්න කම්මැලි කුසීතයෝ 10 ගාණක්. මේ අපි දියුණු ලෝකයක් හොයාගෙන ආපු එකේ ප්‍රතිඵලයේද? බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ වසල සූත්‍රයේ පරාභව සූත්‍රයේ පෙන්වා වදාළ සත්‍ය නෙමෙයිද මේ? වසල වැඩ කෙරුවොත් වසලයෝ, පිරිහෙන වැඩ කෙරුවොත් පරිහානියට. ඒ දෙක තමයි කරලා තියෙන්නේ. වසල වැඩයි පිරිහෙන වැඩයි කළා මේ ලෞකික ලෝකේ. ඒ නිසාවෙන් පින්නතුනි වසලයෝ හැටියට පරිහානියට ගියා. ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන සේවිතබ්බා යෝ ඡායං කාමේසු කාම සුඛල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝ ඡායං අත්ත කිල මතානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා බුදුරජාණන් වහන්සේ ධම්සප්පවතුන් සූත්‍ර දේශනාවේ චතුරාර්ය සත්‍ය දේශනාව විස්තර කරන්න කලින්ම මුලදිම කියනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් ආර්ය සත්‍යයට අනුව නිර්වාණගාමී වෙන්න නම් කාටවත් කරදරයක් නැති නිදහස් නිවහල් පෝසත් බෝසත් මිනිහෙක් හැටියට මේ ලෝකේ දිනන්න නම් ඒ මිනිහාගේ ජීවිතේ අරගෙන යන්න ඕනේ මාවතක් පෙන්නවා. සනසීම විමුක්තිය නිදහස ප්‍රාර්ථනා කරගෙන මේ කුණු වෙලා යන ශරීරයට අධික සැප දෙනවා නම් ඒකත් මිත්‍යා දෘෂ්ටික මෝඩ ක්‍රියාවක්. අධික දුක් දෙනවා නම් මේ කුණු ශරීරයට ඒකත් මෝඩ ක්‍රියාවක්. හේතුව අධික සැප දෙන්න දෙන්න උපදින්නේ දුක, දුක් දෙන්න දෙන්න උපදින්නේ බෝ වෙන්නේ දුක. ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ වැඩක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා මේ දෙක අතරේ මධ්‍යම ප්‍රතිපදාව මැද මාවතක යන්න කිව්වා. විමුක්තිය මුණ ගැහෙන තුරු, සැනසීම නිදහස ලැබෙන තුරු. එහෙම යන්නේ නැතුව ඔබ අර අන්ත දෙකට වැටිලා ගියොත් ඔබට උරුම වෙනවා කිව්වා මෙන්න මේ කරුමේ. මොකද්ද කරුමේ? හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. දැන් රටක් හැටියට, ජාතියක් හැටියට දර්ශනයක් අනුගමනය කරනවායි කියා පෙන්වන්නෝ හැටියට මේ මනුලොව දිහා බලලා තක්සේරු කරන්නකො. හීනෝ පහක් තැනකට වැටෙනවා කිව්වා මේ සැප දෙන්න ගියොත්. මේ ඉන්ද්‍රිය ගෝචර ලෝකේ සැප දෙන්න ගියොත් පහක් තැනකට වැටෙනවා. දැන් අපි පහක්නේ නේද? මම දැන් එනකොටත් ප්‍රවෘත්ති අහගෙන ආවේ. පහත් අපි. මොනවාගෙන්වත් උසස් නැහැනේ. මොන හරි උසස් එකක් තියෙනවා නම් මට කියන්නකෝ හඳුන්නේ මේ වගේන් උසස් කියලා. සත් ලෝකයක, විද්‍යාත්මක ලෝකයක, ආධ්‍යාත්මීය ලෝකයක අපි බැලුවොත් එහෙම අපි නෑ. අපි ඉන්නේ පහත් තැනක. ගම්මෝ එක තැන පල් වෙන ලගින જાතියක්. දියුණුවක් නෑ. එක තැනම පල් වෙනවා ලගිනවා. ආන් ඩෙන්ගු ඉස ඔසවයි කියලා තියෙනවා අතන.
දැන් කවදා ඉඳලාද ඔය ඉසෝසවන්නේ? ඈ? ඩෙන්ගු ඉසෝසවන්නේ කවදා ඉඳලාද? අපි චූටි කාලේ ඉඳලා මන්තරේ වාගේ ඩෙන්ගු ඉසෝසවයි. කහල් ගොඩවල් ඇද පියව්, ටිම්බෙල් එක්ක වලදා පියව්, කුණු ගොඩවල් ගිනි තිය පියව්, වතු පිටි සුද්ධ කර පියව්, නැත්තම් දඩ ගහනවා තොපිට. මත මේක නෙමෙයි තියෙන්නේ. ඈ? එක තැන පල් වෙන ලගින වසල ගතියක් නෙමෙයි තියෙන්නේ. කොදියුණු හැමදාම සමෘද්ධිලාභියෝම ගොඩ, අස්සසුමලාභියෝ ගොඩ. අවුරුද්දෙන් අවුරුද්දට මට දැන් අවුරුදු 50 ගානන්නේ. වයසින් වැඩිගෙන ආවා වගේම සමෘද්ධිලාභියොත් වැඩි වෙලානේ පුතා ලංකාවේ. ඒ කියන්නේ හිඟන්නෝ වැඩි වෙනවා. සංවර්ධනයට කියලා මුදල් යොදවනවා. මොකද්ද? දිලිඳුකම නැති කරලා පොහොසත් සමාජයක් හදන්න කියලා සහනාධාර ක්‍රමයට දෙනවා. දීගෙන ඇවිල්ලා බලනකොට හාඳුරුනේ එකට එකක් බෝ වෙලානේ හිඟන්නෝ. එක තැනම läගලා පල් වෙලානේ තියෙන්නේ. අධ්‍යාපනය දැන් දියුණුද? ඈ? දියුණුයි ගෑනු. අධ්‍යාපනයෙන් ගෑනු දියුණුයි. ඇයි? උදේ පාන්දර ගන්නවා ස්කූටරේ දා ගන්නවා හෙල්මට් එක ගහ ගන්නවා පෝරුවක් විතර ෆෝන් එක කනේ. හීන් එකවත් තියා ගන්නවා මේ කියනවා නගරේ වටේ. ගිහිල්ලා හීන් එකාට උගන්නලා ඉවර වෙනකොට මේකිගේ දීගෙත් නෑ මේකිත් නෑ ළමයක් නෑ. ඔව් ළමයා පන්තියට දාලා සමහර කාන්තාවෝ පන්ති ගාස්තු හොයනවා පුතා. ඔව් ළමයා පන්තියට දාලා මෙවුන්දා පන්ති ගාස්තු හොයනවා. කුරුණෑගලින් හාඳුන්නේ ඇල්ලුවා ගෑනු බూరు ගන්නවා අප්පා. පන්ති ගාස්තු හොයන්න ගෑනු බూరు ගන්නවා. ඔය කාමර ඇත කියලා තියෙන ඒවා අස්පස් කරන්න යනවා. කාන්තාව ඇයි පාරේ යන්නේ උන්ට නිදිමතනේ. එහින්දා එවුන් යන එක බුදියන්න ඔය තියෙන්නේ පාර දිගට. මේ හරිය වැඩි ඇති. සෙනග වැඩියෙන් ගැවසෙන්නේ කොහෙද? කාමර ඇත. මත් වෙලා එන, හේබාලා එන, නිදිමත හැදිලා එන උන්ට බුදියා ගන්න. ඒවා අස්පස් කරලා දෙන්න යනවා මේ බොහෝ කාන්තාව පිරිමි ගන්න නැවුවට. පිරිමි අස්පස් කරන්න දන්නේ නැහැ. කාටද පුතේ මේ මායා? ඈ කාටද මේ මායා? ඈ බලන්නකො මුස්ලිම් ගම්මානවල තියනවාද කියලා කාමර ඇත කියලා බෝඩ්. උන්ට නිදිමත නැද්ද? උන් ඇවිදින්නේ නැද්ද? උන් මහන්සි වෙන්නේ නැද්ද? ඒත් මිනිස්සුනේ ඒ ගම් වල කාමර ඇත නැහැ. ඒ ගම් වල අරක්කු බාර් නැහැ. හැබැයි මේ සුද්ධ බෞද්ධයා ඉන්න ගම්මානවල බලන්නකො ඒ ගම් වල ළමා නිවාස තියනවාද කියලා. ඒ ගම් වල මහලු නිවාස තියනවාද බලන්නකො. මේ මුළු රටේම තියනවාද මුස්ලිම් මහලු නිවාසයක්? මුස්ලිම් අයගේ ළමා නිවාසයක්. එතකොට මේ සමාජෙම මිනිස්සු කොටසක් නෙමෙයිද? මට කියන්නකෝ කාගාවද කරුණාව දයාව මෛත්‍රිය තියෙන්නේ? අපි ගාව රෙද්දෙන් විතරක් පෙන්වන සීලයක්, රෙද්දෙන් විතරක් පෙන්වන කරුණාවක්, රෙද්දෙන් පෙන්වන දයාවක්. එහෙමනේ තියෙන්නේ. ඉතින් ලෝකයේ ඉදිරියේ ලෝකයාගේ ඇහැ වහලා රවට්ටලා මේ ලෞකික රාගික ලෝකයේ ඇතුලේ වෙස්ගත්ත නානා චරිත රංගපාලා මේ ලෝකයේ විඳින්න හැදුවාට යන්නේ නිරයට කියලා තේරුම් අරගෙන
ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මේ අමා දර්ශනය සුණාත හොඳට අහන්න, ධාරේත හොඳින් අවබෝධ කරගන්න. චරාත ධම්මෝ ඒ අනුව හැසිරෙන්න. ඔයාලා බලාගෙන ඉන්නකෝ කතරගම වන්දනා වෙනවා. කතරගම බැතිමතුන් එනවනේ වන්දනාව. කොහේ හරි තැනක ඉඳගෙන මහත්තයා විවේකීව බණක් අහන එකෙක් ඉන්නවද බලන්නකෝ. නෑනේ. වන්දනා කරනවා කියලා මොකද්ද කරන්නේ? පාර දෑලේ තියෙනවා දන්සැල්. කමින් බොමින් ඇවිදිමින් රාගික ලෝකය විඳින එකක් මිසක් ආධ්‍යාත්මීය වශයෙන් හිත දියුණු කරගත්ත, නුවණ දියුණු කරගත්ත ශික්ෂාකාමී වටපිටාවක් ගොඩනගෙනවද බලන්නකෝ. බොරුවක් නෙමෙයිද මේ? බොරුවක්. ඒ හින්දා බොරුව, වංචාව, මිත්‍යා දෘෂ්ටික ගතිය නැති කරලා සම්මා දිට්ඨියෙන් ලොව දකින්නට ඔබ හැම දිනාටම වාසනාව ලැබෙන්න අද මේ බණ අහන්න. මේ ඇවිල්ලා ඉන්න අපේ හාඳුන්නේ සමාව අවසරයි. මේ ඇවිල්ලා ඉන්න හැම මිනිහෙක්ම මිත්‍යා දෘෂ්ටිකයි. මේ ඇවිල්ලා ඉන්න හැම මිනිහෙක්ම මිත්‍යා දෘෂ්ටිකයි. අය මෙතන කවුරුවත්ම නැහැ. ඒ මං කියපු එකෙන් පිටපයින්ද. මොකද්ද මිත්‍යා දෘෂ්ටිය කියන්නේ? උපාසකම්මලා මොකද්ද මිත්‍යා දෘෂ්ටිය? නාකි වෙලා ඇට දිරලා හංගෝනි පඩංගු වාගේ ඇකිලිලා නහරවැල් වේලිලා ස්නායු මැරිලා කෙස් පැහිලා දත් හැලිලා කම් බීරි වුණාට පස්සේ සිල් ගන්න එන එක තමයි මිත්‍යා. ඒක මිත්‍යා දෘෂ්ටිය. ඒ කාලෙට සිල් ගන්න ඕනේ නෑනේ අප්පච්චි. නාකිනේ. නාකි කියන්නේ න හැකි නොහැකි නාකි. මොනවද නොහැකි? හොඳ එව්වත් බෑ, නරක එව්වත් බෑ. එතකොට සිල් බින්දෙන්නේ නෑනේ. නාකියෝ දඩේම යනවද? නාකියෝ හොරකමේ යනවද? නාකියෝ වල්කොමේ යනවද? යන්න හිතුණත් බෑනේ බොලන්. හිතුණත් බෑ. ඒකනේ නාකි කිව්වේ. එතකොට නාකියෝ සිල් අරගෙන අහවල් එක්කටද? සිල් ඕන කාටද? සිල් ඕන සිල් බින්දින අයට. කවුද සිල් බින්දින්නේ? ළමා, ගැටවර, තරුණ, මැදියම්. ඒ අයනේ සිල් බින්දින්නේ. එතකොට ඒ අය සිල් ගන්න නාකියෝ පෙළහැදිලා, දිරච්ච පිරිස පෙළහැදිලා සිල් ගන්නවා. ඔය දිරච්ච බැජ් එකම බලන්නකො කෙල්ල කාලේ සිල් ගත්තද කොහේ හරි කියලා. ඒ කාලේ දුවපු දිවිල්ල මතක් වෙයි. ඔව් මේ කිලාට තියෙන පිස්සුවම තියෙන්න ඇති අප්පා. නැත්තම් ඒ කාලේ සිල් ගන්න දෙපෙයි. නෑ ඒ කාලෙත් සිල් නෑ. මේ කාලේ ගන්න වගේ ආවට මේ කාලෙත් නෑ. මං හොඳට දන්නවා. මං දවසක් බණ මඩුවක බණ කියනවා. එක අම්මා කෙනෙක් කම්මැලි කොමට බණ අහනවා. මං උන්දව නිරීක්ෂණය කරම බණ කිව්වා. ඒ උන්ද හැම වෙලාවෙම ඇඟිලි 4ක් ඔළුව දිගේ උඩට යවනවා. මං බලාන හිටියා. බණ කියන ගමම්ම බලාන හිටියේ. මෙවුන්ද දඩේ මේ යවලා 4 දෙනෙක්. උන්ද බණ අහනවා වගේ ඉන්නවා 4 දෙනෙක් දඩේ මේ යවනවා. සුලංගිල්ලයි, වෙදඟිල්ලයි, මැදඟිල්ලයි,
දබරඟිල්ලයි 4 දෙනාව දඩේ මෙයවලා උන්දා ඉඳගෙන ඉන්නවා. ඒ උන්දාගේ මේ ඔළුවේ තියෙනවනේ මූකලාන. ආන්ගේ මූකලානේ ඉන්නවා. ඒ උන්දා දඩේ මෙයවන මේ ඇඟිලි වලට අහු වෙන සත්තු. කෙස් අතරේ පිරිමැද මැද යනකොට අහු වෙනවා හාල්ලට වාගේ. ඇදලා ගන්නවා හීන්සරේම පැදුරු පොට යටින් තියනවා අබේ දානේ දෙනවා. කාටද පුතේ මේ මායා? ඈ? කාටද මෙව්වා? මේ ඔයාලා ඔක්කොම මෙහෙම ජීවිතයක් නෙමෙයි තියෙන්නේ කියලා බලන්නකො. බොරුවට නෙමෙයි සිල් ගන්නවා කියන්නේ. ඈ? මිත්‍යා දෘෂ්ටික ගමනක් තියෙන්නේ. මම ඕන ඔප්පු කරලා පෙන්නන්නම්. බෞද්ධ දර්ශනයට අනුව ලෝක විද්‍යාවන්ට අනුව කිරි බොන එකද හොඳ අරක්කු බොන එකද? කොකද හොඳ? ඕකට උත්තර දෙන්න බෑනේ මහත්තයා. මේ ඒකට උත්තර දෙන්න බෑ ඇත්තටම. නිකන් අහනකොට හිතෙන්නේ නිකන් ප්‍රශ්නෙකුත් නෙමෙයි වාගේනේ. ඒ වුණාට මේ ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නයන්නේ මේක. මිත්‍යා දෘෂ්ටිකයන්ගේ ලෝකයේ දකින්න හම්බෙන ලොකු ප්‍රශ්නයක් මේ. කිරිබොන එක ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම උත්තම ගතිය. පෝෂිත, නිර්මාණශීලී, සෞඛ්‍ය සම්පන්න, විනයගරුක සමාජයක් සඳහා කිරිබොන එක හොඳයි. අශිෂ්ට, රෝගී, කලහකාරී, කඩාකප්පල්කාරී, ව්‍යසනකාරී දුස්සීල සමාජයකට කසිප්පු බොන එක හොඳයි. මට කියන්නකෝ වැඩි වියදමක් කරලා වැඩිපුර කරන්නේ මොකද්ද කියලා. ඔයාලගේ මගුල් ගෙවල් මතක් කරගන්න. උඹලගේ මගුල් ගෙවල් වලට කිරිද ගෙනාවේ අරක්කුද? ඈ? ටයි කෝඩ් දාගෙන ආපු එවුන් කිරෙන් නෑවුවා. වල් භූතයෝ කියලා දැනෙන්නේ නැද්ද මහත්තයා? රටේ ඉන්නේ වල් භූතයෝ කියලා? මිත්‍යා දෘෂ්ටික වල් జాතියක් කියලා දැනෙන්නේ නැද්ද? දැනෙනවනේ. පේනවනේ. නමුත් ඒකෙම නින්නේ. කිරි කඩවල් නෑනේ හාඳුන්නේ ටවුන් එකේ. කසිප්පු කඩවල්නේ තියෙන්නේ. ගංජා කඩවල්, කුඩු කඩවල්. එව්ව තියෙනවා. හැබැයි කිරි කඩවල් කිරි කඩ නැහැ. කිරි වලට ආසත් නැහැ. මේ ගෑනු වුණත් එහෙම තමයි. කිරි වලට ආසයි කසිප්පු වලට වඩා. නෑ මේ ගෑනුත් හරි කැමති. මගුල් ගෙදරට අරක්කු ගෙනල්ලා දීලා ඇන්ලොප් එකට 50 දාන එක 100 දාන්න 500 දාන එක 5000 දාන්න තල්ලු කෙරුවා හැකි වෙරි වෙච්චාම. එහෙනම් මහත්තයා අරක්කු ගෙනල්ලා දුන්නට කමක් නැහැ. මගේ මගුලට. තෝත් එක දී ගියන්න මං එන්නේ නැහැ කියලා තහංචි කරන්න එපා එහෙනම්. කැමති නැත්තම්. උඹලත් ඒකට හරි දැම්මන්. වැඩිම වියදමක් තියෙන එකට හරි දාලා ඒක එක ගියා. පිස්සු තියෙන. මිත්‍යා දෘෂ්ටිය කිව්වේ ඒකට. මේ වාගේ එකක් නෙමෙයි මහත්තයා. ඉපදෙන තැන ඉඳලා මරණය දක්වාම සියලු වැඩවල තියෙන්නේ ආධ්‍යාත්මීය බවක් නෙමෙයි. මිත්‍යා දෘෂ්ටික පරාජිත අපාගාමී දැක්මක්. ආන් ඒක දුරු කරලා යහපත් විද්‍යාත්මක සෞඛ්‍ය සම්පන්න මානවීය ගති ඇති ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සදාතනික ලෝක සත්‍යයට එකඟව ගමනක් යන්න අද මේ උතුම් දහම් දේශනාව ඔබට මට අපට හේතු වාසනා වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් බණහඬ ලෑස්ති වෙන්න. පින්නතුනි මම මාතෘකා කරන්නට යෙදුණු සූත්‍ර දේශනාව
ඇහිලා ඇති කියලා හිතනවා. මොකක්ද මේ සූත්‍ර දේශනාව? මම ඒකෙන් පොඩි කොටසක් ගලවලා ගත්තේ. මොකද්ද සූත්‍රේ? සූත්‍රෙත් පාරන්න වෙන්නේ. සූත්‍ර දේශනාව තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ තෝදෙය්‍ය මහසිටානන්ගේ පුත්‍රයාට දේශනා කොට වදාළ. දැන් මතක් වුණාද? මතක් වෙන්න ආදුන්නේ හීනෙන්වත් දැකලා තිබුණා නන්නේ මතක් දැකලා නැතිව කොහේ මතකෙට එන්නද? චුල්ල කම්ම විභංග සූත්‍ර දේශනාවේ සූත්‍ර කාණ්ඩය. තෝදෙය්‍ය මහසිටානෝ ගැන අහලා තියෙනවනේ නේද? කොහොමද ඒ උන්දා? කතරගම ඔය ඇත්තන්ගේ නෑදෑයෙක් වාගේ දැයිනවද? උන්දාගේ ගතිත් එක්ක මට නම් හිතෙනවා ඒ ගති වලට නෑකම් කියන අය මෙතන ඇති කියලා. තෝදෙය්‍ය මහසිටානෝ මැරිලා සිටු ගෙදරම බැල්ලියෙක්ගේ බඩේ බලු පැටියෙක් වෙලා ඉපදුනා. ඒකට හේතුව අධික තෘෂ්ණාවෙන් යුතු මිත්‍යා දෘෂ්ටික පෞකාර වැඩවල තිබ්බ ප්‍රතිඵලයක් ඇටියට. මෙතන මේ ඉන්න අය සම්මාදිට්ඨියෙන් නිර්ලෝභීවද ඉන්නේ? අද මේ ධර්මදේශනාව අහන්න ආපු ඔය ඇත්තන්ට මේ ධර්මදේශනාව දානය කළේ වරකාපොළ ලාල් මහත්තයානේ. නැත්තම් කාගමාඳුරන්ගේ බණ අපි හැමදාම අහනවා කිව්වට මොකද්ද බලන් ආරාධනා කරපු එක? කතරගම පූජා භූමියට බණකට ආරාධනා කරේ නෑනේ ඉතින්. හැබැයි මට දැන් එනකොට පාරෙත් හම්බෙලා කියනවා දැකීමත් වාසනාවක් හැමදාම බණ අහනවා. ඒ බණ අහන රට තමයි හඳුන්නේ මෙහෙම යන්නේ මේ. ඔය බණ අහනවයි කියන, දන් දෙනවයි කියන, පුද පූජා පවත්වනවයි කියන, අපි උපාසකයි කියන සමාජය තමයි මේ. ප්‍රතිපත්ති නැහැ. යහපත් දැකීම් නැහැ. ඇහුවට වැඩක් නැහැනේ දරලා නැත්තම්. දරාගත්ත දේ ප්‍රයෝජනවත්ව පාවිච්චි කරලා නැත්තම් වැඩක් නැහැනේ. එඳ සිහිය පීටුවාගෙන මේ ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දකින්න වාසනාව ලැබෙනවා. මේ චුල්ල කම්ම විභංග සූත්‍ර දේශනාවේ සුබ මානවකයාට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළ මේ උතුම් දහම් දේශනාව මනවින් ඇහුවාම බුදුරජාණන් වහන්සේ තමන්ගේ තාත්තා ඒ කියන්නේ තෝදෙය්‍ය සිටානෝ බල්ලෙක් වෙච්ච විදිය සුබ මානවකයාට පහදලා දුන්නා. උපායශීලීව මේ වැඩේ දිග කතාවක් මම මේ කියන්නේ. උපායශීලීව පහදලා දුන්නා. හොඳට පැහැදීමෙන් මනාව අවබෝධ කරගත්ත සුබ මානවකයා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මගේ තාත්තා බල්ලෙක් වූ හැටි මා මනාව අවබෝධ කරගත්තා. කාටත් එසේමයි කියා මා ඉගෙන ගත්තා. ඒ ඔස්සේ මම ඔබ වහන්සේගේ මඟ පෙන්වීම අනුව ගමන් කරලා අපේ තාත්තා හංගලා වලදාලා තිබ්බ කෝටි ගාණක් ධනය නිදන් කරලා තිබ්බ ධනෙ මට හම්බ වුණා. මං ධනෙනුත් පිරීලා බුද්ධියනුත් පිරුණා. ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා බුදුහාමුදුරුවනේ. සුබ ප්‍රශ්න තියාගන්න එපා. ඒවා නිරවුල් කරගන්න. මොකද්ද ප්‍රශ්නේ? කතරගම ඔයාලට මේ වෙලාවේ කතරගම මේ ඉන්න ඔයාලට තියෙන ප්‍රශ්න ටිකක් දැනට වසර 10 ගානකට ඉස්සරලා සුබ මානවකයා බුදුහාඳුරන්ගෙන් අහනවානේ.
ඔයාලටත් මේක තියෙනවා. හැබැයි ඔයාලට ඒක ප්‍රශ්නයක් හැටියට පෙනිලා නැහැ. දැකලා නැහැ. ඒක දැකපු දවසට තමයි දැනෙන්නේ. සුබ මානවකයා බුදුහාමරගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ මනුස්ස ලෝකේ අපි ඔක්කොම මනුස්සයෝ. ඒත් කොටසක් අවුරුදු 120ක් තරම් ආයු වළඳනවා සමාජයේ ස්වල්ප පිරිසක්. බහුතරයක් මානවයෝ මව් කුසේදී මැරෙනවා, බිලිඳු වයසේ මැරෙනවා, ළමා වියේ මැරෙනවා, ගැටවර වියේ මැරෙනවා, තුණු වියේ මැරෙනවා, මැරියම් වියේ මැරෙනවා. සුළු පිරිසක් දීපල් විනය කරනවා. ඒක මනුලොව ඇයි වෙනස? භාග්‍යවතුන් වහන්සේ සම නිරෝගීව ජීවත් බහුතරයක් තද්ද බල රෝගාබාධ වලින් ඉපදෙන්නට ලෙඩ ඉපදිලා ටික ලෙඩ ළම වියේ ලෙඩ ගැටවර වියේ ලෙඩ තුණු වියේ මැදියම් වියේ අනන්ත දුක් රෝගාදයන්ට ගොදුරු වෙලා වද විඳලා දුක් විඳලා මැරිලා එකම ලෝ ඇයි මේ වෙනස? භාග්‍යවතුන් වහන්සේ සමන්ත සම්පූර්ණ දේහේ යුතු මානව ලක්ෂණයන් ආන සම්පූර්ණ මිනිස්සු ඉන්නවා. සමහර අංග එක මනුලොව දෙවියෝ කරන්නේ දෙවියෝ සරු සාධාරණ සරු තමයි බ්‍රහ්මයා මෙත්තා කරුණා උපේක්ඛා ගුණ වලින් යුක්තයි. මේ වාගේ දෙයක් ඇතුව මේ ලෝකේ තියන්නේ ඇයි මේ වෙනස? භාග්‍යවතුන් වහන්සේ කොටස් ලස්සනයි. ඉස්නවා විරූපී ඊතාවල තව පිරිසක් ඉන්නවා භාග්‍යවතුන් වහන්සේ මෝඩම මෝඩයි. පිරිස ඉන්නවා මාර්ගයෙන් සෝබම භාග්‍යවතුන් වහන්සේ කොටක් ඉන්නවා අඳින්න කේතා මොකෝ නැතුව මට අගු පිල්වල දීන වෙච්ච කුණු වල වලගල් වල දිවි ගෙවන අනේක පීඩා විඳින දුප්පත් අය ඉන්නවා. ඒ අතර අතිශය ලෞකික රාගික කෙලෙස් බර ලෝකේ අනන්ත සැප විඳින අය මේ සමාජයේ ඉන්නවා. ඇයි මේ වෙනස? දැන් මේ මම කියපු ටික මේ සමාජේ තියෙනව නේද? මම මේ කියපු ටික මේ සමාජේ නැද්ද? දිමත් අය ඉන්නවා, ලස්සන අය ඉන්නවා, අවලස්සන අය ඉන්නවා, අංග විකල අය ඉන්නවා, අංග සම්පූර්ණ අය ඉන්නවා, පෝසත් අය ඉන්නවා, දුප්පත් අය ඉන්නවා, දීර්ඝායුෂ තියන අය ඉන්නවා, අල්පායුක්ෂව මියදෙන අය ඉන්නවා. ඒ වගේම තද්ද බල නානා රෝගාබාධ තියන අය ඉන්නවා, නිරෝගී අය ඉන්නවා. මේ විදිහේ මේ සමාජයේ නැද්ද? තියෙනවා. අපිට මේ වෙනස ඇයි කියලා හොයන්න හිතුණාද? අපිට හිතුණාද මේ වෙනසක් තියෙනවා මේක හොයන්න ඕනේ? මොකද්ද මේ වෙනස? ඒ වෙනසට හේතුව මොකද්ද? අපිට හිතුන්නේ නැහැනේ. අපි මේ බෞද්ධ කිය හිටියාට ඇයි අපිට බෞද්ධ කියන්නේ? ඔයාලට බෞද්ධ කියලා කියනව නේද? ඇයි කියන්නේ එහෙම? දන්නේ ඔය කියනවනේ බෞද්ධ කියලා කියනවා අපිට. බෞද්ධ කියලා කියන්නේ බුද්ධිය සොයා යන්නෝ බෞද්ධයෝ. බුද්ධියේ රජ්ජුරුවෝ වූ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන්නෝ බෞද්ධයෝ. බුද්ධිමත්ව සරන්නෝ බෞද්ධයෝ. ඔයාලා ගාව මේ ගති තුන තියෙනවද බලන්න? බුද්ධිමත්ව හැසිරෙනවද? බුදුරජාණන් වහන්සේ අනුගමනය කරනවද? බුද්ධිය සොයා යනවාද? හොඳට බලන්නකෝ. නෑ. මොනවද අපි හොයාගෙන යන්නේ?
හොයාගෙන යනවා ලෞකික රාගික ලෝකයේ ඇතුලේ මේ ඉන්ද්‍රියයන් සන්තෝෂ කරන්න පුළුවන් ಜಾති. ඒවා ටිකනේ හොයාගෙන යන්නේ. එයින් එහා වෙන මොනවත් හොයාගෙන යනවද? නැහැ. ඔය උගන්නන අයගෙන් අහන්නකො ළමයින්ට උගන්නන්නේ අය කියන. ලොකු පඩියක් හම්බෙන තැනකට දාන්න. ලොකු පුටුවක් හිමි තැනක තියන්න. ගෞරවය අභිමානය තියෙන රැකියාවක අලවන්න. එහෙම නේද? ළමයිට උගන්වන්නේ එහෙම නේද? ඔව්. එහෙම තමයි උගන්වන්නේ. ඒක ඇතුලේ අපිට පේන්නේ නැතුවට මොකද්ද තියෙන්නේ? ලොකු පඩියක් නැතත්, ලොකු පුටුවක් නැතත්, ලොකු බලයක් නැතත්, ලොකු නිලයක් නැතත් සැබෑ මිනිහෙක් හැදුවා නම් ඒ මිනිහා පින්නතුනි බලය ගොඩනගා ගන්නවා, නිල ලබා ගන්නවා, ධනය හොයා ගන්නවා, මේ සියල්ල කීර්තිය ගෞරවය අභිමානය ලබනවා. මම පැලකන ඉපදුනේ අනුරාධපුරේ රජරට වැව් බැඳි පුරවරේ වන්නේ දුප්පත් පැලක කටු මැටි ගහපු ගේක පිදුරු වහලා තිබ්බේ. කාමර දෙකයි. චූටි කුස්සියක් තිබ්බා, ස්තෝපුවක් තිබ්බා, පටියක්. හැබැයි ඒ සුන්දර මැදුරේ දරුවෝ 10 දෙනයි, අම්මයි තාත්තයි 12යි. ඒ දරුවෝ 10 දෙනාම ඉන්නවා තාවම. අප්පච්චි නෑ, අම්මා ඉන්නවා. අවුරුදු 86ක් වයස. ඔය දරුවෝ 10 දෙනාම රට කිරි දැකලා නැහැ. එළ කිරි දැකලා නැහැ. පංචායුධ දැකලා නැහැ. රන්දම්වැල් කෙස් ගහක් විතර ඒවවත් මුණ ගැහිලා නැහැ. බැංකු පොත් නැහැ. ඉන්ෂුරන්ස් නැහැ. කිල්නික් නැහැ. අපේ අම්මට බෙහෙත් විදලා නැහැ. දැන් ළමේ කම්බෙන්න ගියාම ගෑණියෙකුට ජේසුස් වහන්සේට ඇන ගැහුවට වැඩිය ගහනවානේ බොල ඇන. ජේසුස් වහන්සේට ටිකයි ගැහුවේ ඇන. දැන් ගෑණියෙකුට අඟල් දෙකක් විතර දිග ඇන කීයක් ගහනවද මාසෙන් මාසෙට? ඒකල හම්බෙලා ඉන්නේ උන්. තේරෙනවනේ පරිවාර සම්පත්තිය. මිනිහට කරගහ ගන්න හතරක් නැහැනේ බොලන්. පෙට්ටිය හතර මුල්ලෙන් අල්ල ගන්න හතරක් නැහැ. ඔච්චර ඇන ගහගෙන ගිහිල්ලා. කොහෙද පුතේ ගියේ? විශේෂඥ වෛද්‍යවරු නැහැ අපේ අම්මලාට. දැන් රූපවාහිනියට දාලා බලනවා හම්බෙන්න ඉන්නේ කිඹුලෙක්ද, මිනිහෙක්ද, දිවියෙක්ද? හැබැයි මිනිසෙක්ගේ බඩේ යක්ෂයෝ, පෙරේතයෝ, භූතයෝ, කුම්භාණ්ඩයෝ උපදින්න විදියක් නැහැනේ. තිරිසන් උපදින්න විදියක් නැහැනේ. එක්කෝ කෙල්ලෙක්, එහෙම නැත්නම් කොල්ලෙක්. අතේ තියෙන සල්ලි ටික දීලා කල්මත්තෙන් බලන්නේ මාරු කරන්නද? පුළුවන් නම් මාරු කරන්න කියන්නකො. ඔය ඉන්න විශේෂඥ වෛද්‍යවරයෙකුට හම්බෙන්න ඉන්න එක. මහත්තයා මං ගෑනු ළමයෙකුට ආසා මේ බලන්නකො පිරිමි ළමයෙක්ලු ඉන්නේ. එහෙනම් මේකගේ අඩුම කුඩුම මාරු කරන්නකො. බලන්න කරුමේ මාරු කරන්න බෑ, කරුමේ මාරු කරන්න බෑ. ඒක එසේමයි. මායන්නේ මහත්තයා මේ ඒ වෛද්‍යවරුන්ට දෙන්න සල්ලි කොහෙන්ද? හම්බෙන පඩියේ ජීවත් වෙන්නත් මදි නම් මේ විචූරණ වලට සල්ලි කොහෙන්ද? ඔක්කොම හොරකම් කරනවා. නිල නාමයෙන්, සේවා නාමයෙන් පුදුම හොරාකෑමන්නේ හොරාකන්නේ. හෘද සාක්ෂියෙන් බලන්නකෝ අවංකවම තමන් දිහා. අපි වංචා කරලා කනවද නැද්ද? කනවද නැද්ද කියලා ඔබම බලන්න. පේනව නේද?
තම තමන්ට පේනව නේද? පේනවා. අධික සැප විඳින්න ධාර්මිකව හම්බන දේ මදි. ඒ හින්දා අධාර්මිකව හම්බ කර කර මිත්‍යා දෘෂ්ටික සැප ඔස්සේ අපි යන්න පෙළඹිලා. ඒකයි පුතේ මේ වෙනස අපිට පේන්නේ නැත්තේ. සුබ මානවකයා අහපු ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා. සුබ මේ වෙනස මොකක්වත් නෙමෙයි. මෙන්න මේ නිසා. පානාති පාතා පටිවිරතෝ හෝති අදින්නා දානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති සුරාමේරය මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ හෝති. පන්සිල් රැකලා නැති ලෞකික රාගික ලෝකයේ අවශ්‍යතා පියව ගන්න මිත්‍යා දෘෂ්ටිකව පන්සිල් බිඳීමේ කර්මය පටිසන් දීපුවාම තමයි මේ වෙනස කියලා පෙන්වුවා. ඔව්. දැන් මේගොල්ලෝ බෞද්ධයාගේ නිත්‍ය සීලය මොකද්ද? පංච සීලය. පොයට සිල් 8 සිල්. නානා සිල් තියෙනවා ඕනම් පුරන්න පුළුවන්. බෞද්ධයාගේ නිත්‍ය සීලය ප්‍රතිපත්තිගරුකව රකින්න කවුරු හරි ඉන්නවද? අද මේ මල්ලිකාරාම විහාර පරිසරයේ ඇහෙන මානේ කවුරු හරි ඉන්නවද ප්‍රතිපත්තිගරුකව පංචශීලය රකින්න? ස්වාමීන් වහන්සේ මේ මම කියලා කාට හරි හෘද සාක්ෂියට දැනෙනවද? සීලේ පිහිටන්ඩ පින්නතුනි සිල් බිඳීමේ මහා පාපයේ ආදීනව දැකලා තියෙන කෙනෙකුට විතරයි සීලේ පිහිටන්න පුළුවන් වෙන්නේ. ආදීනවය දකින්න නැතුව පිහිටන්න බෑ. දැන් ඔයාලට මන් දැන් පන්සිල් සමාදන් කෙරෙව්වනේ නේද? මුලදී පන්සිල් දුන්නානේ මං. පන්සිල් දුන්නා නේද? දුන්නා. ඔයාලා පන්සිල් සමාදන් වුණාද? එක් පන්සිල් සමාදන් වුණේ. මේ මෙතන ඉන්න එක ගෑණියෙක් මිනිහෙක්වත් සමාදන් වුණේ නැහැ. මං තරයේම විශ්වාසයෙන් කියනවා. එතකොට ඔබ හයි හඳුන්නේ එහෙනම් අපි මොකද්ද කෙරුවේ? කෙරුවේද? අර පරණ වැඩේමයි. පරණ මිත්‍යා දෘෂ්ටික වැඩේම දැනුත් කෙරුවා. මොකද්ද පරණ මිත්‍යා දෘෂ්ටික වැඩේ? දේශනා කරන සිල්පදේ අහගෙන ඉඳලා ඇහිච්ච පදේ ආපිට කිව්වා. ඒක නේද කෙරුවේ? මං කියපු එක අහගෙන හිටියා, ඇහිච්ච එක ආපහු කිව්වා. පද 5 කියලා ඉවරයි පුතා. පද 5 කියලා ඉවරයි. එතකොට ඉවරයි. සීලයක පිහිටීමක් වුණාද? නෑ. සතෙක් මැරුවහම මෙලවත් පරලොවත් විඳින්නට වෙන පාපයේ විපාකය ඔයාලා දැකලා නැහැනේ. එහෙම දැක්කොත්නේ ලැජ්ජාවෙන් බයෙන් ඒ වාගේ මහා දුක් දෙන පාප කර්මයක් මන් දිවි හිමියෙන් කරන්නේ කියන ප්‍රතිපදාවට එන්නේ. එහෙම දැක්කොත් තමයි එතෙන්ට එන්නේ. අපි දැකලා නැහැ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා යමෙක් ධර්මයේ දකීද ඔහු තමා බුදුන් දකින්නේ. ඔහු තමා ඇත්ත දකින්නේ. ඔහු තමා ලෝකය දකින්නේ. ඔහු තමා යථාර්ථවාදී මානවීය සම්පත දකින්නේ. නැත්තම් දකින්න බෑ.
පළවෙනිම සිල්පදේ බිඳීම මොකද්ද? සත්ව ඝාතනය. සත්තු මැරීම නිසා සුබ මේ වෙනස වෙනවා. මොකද්ද වෙනස? අල්පායුක්සව මැරෙනවා. මව් කුසේ ඉඳලාම අධික දුක් දෙන කර්ම රෝග නානා රෝගාබාධයන්ට ගොදුරු වෙනවා. මව් කුසේ ඉඳලාම අංග විකල වෙනවා. දුර්වර්ණ වෙනවා. මේක පුතේ කවුරුවත් මැවුම්කාරයෙක් දෙන එකක් නෙමෙයි. ඒ තමන්ගේ ජීවිතයේ මැවුම්කාරයා ඔබමයි. ඇයි? අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. තමන්ට තමන්ගේ පිහිට හැර වෙන පිහිටක් නැහැ. එතකොට තමන්ගේ ජීවිතේ ලස්සන වෙන්න උදව් කරගන්න කෙනා, නිරෝගී වෙන්න උදව් කරගන්න කෙනා, පෝසත් වෙන්න උදව් කරගන්න කෙනා, දීර්ඝායුෂ ලබන්න උදව් කරන කෙනා තමන්මයි. ඒක වෙන කාටවත් දෙන්න බෑ. දුන්නත් තමන් ගන්න දෙපේ. එහෙනම් හාමුදුරුවනේ බණ පොතේ තියෙන්නේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. තුනුරුවනේ සරණ හැර අන් සරණක් අපට නැහැ, මට නැහැ කියලා දකින්නලු. එතකොට අපිට සරණ පිණිස තුනුරුවන් ඉන්නවා. අපිට සරණ පිණිස තුනුරුවන් ඉන්නවා. හැබැයි සරණ පිණිස තුනුරුවන් හිටියට, සරණ පිණිස ඇලදොල ගංගා කෙත්වතු තිබුණාට, ගහකොළ තුරුලතා සරණ පිණිස තිබුණාට, මහ පොළොව අපට සරණ පිණිස තිබුණාට සරණ ලබා ගන්න නැත්නම් අපි බෙහෙත් තියනවා, ලෙඩෙක් ඉන්නවා, වෙදක් ඉන්නවා, බෙහෙතුත් තියෙනවා, ලෙඩක් ඉන්නවා. ලෙඩාට උවමනාවක් නැත්නම් වෙදා හම්බෙලා බෙහෙත් ගන්න නියම කරන පරිදි බෙහෙත් ටික බොන්න ලෙඩාට උවමනා නැත්නම් ලෙඩේ හොඳ වෙන්නේ නැහනේ. ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. වෙදා හැටියට තුනුරුවන් ඉන්නවා. නමුත් අපි තුනුරුවන පිහිට කරගෙන අපේ තියෙන කර්ම රෝගය නැති කරගන්නේ නැහනේ. ඒ විපත්ති වලමනේ ඇවිදින්නේ. අවාසනාව ඒකනේ. ඔබ අහලා තියෙනව නේද බෞද්ධ දර්ශනයේ මුගලන් මහරහතන් වහන්සේ ගැන? මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ කොහොමද? උපාසකම්මලා ඌව හොයනවා. මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ කොහොමද? හොරු අල්ලාගෙන ගාලා අතපය කඩලා ඇටකටු බිඳලා තලලා පිරිනිවන් පෑවේ. එර්දිමතුන් අතර අග්‍රම මහරහතන් වහන්සේ. යොදුන් ගානක් කිසිවෙකුට නොපෙනී ඇහිපිල්ලම් කොටන වේගෙන් යන්න පුළුවන්. ඉතින් හඳුන්නේ හොරුන්ට අහුවෙන්නේ නැතුව යන්න තිබ්බන්. එක සැරයක් ගියා. දෙසරෙකුත් එහෙම ගියා. ඒකලා උන්වහන්සේ බලනවා ඇයි මට මේ එලවන්නේ? කාටවත් සතෙකුට, කුරෙකුට, කූඹියෙකුට මානව ලෝකයට කරදරයක් නැති එර්දිමතුන් අතර අග්‍ර සකල කෙලෙසුන් නැසු මා මරන්න මේ හොරු මන් පස්සේ පන්නන්නේ ඇයි? ගන්න කිසි වස්තුවක් නැති, කරදර ඇති සිවුර පමණක් මා සතු ඇති
මා පසුපස්සේ පන්නන්නේ ඇයි කියලා බැලුවා. බලනකොට පෙවුනා දීර්ඝ සංසාර ගමනක ඉතිහාසයේ තමන් කරපු පාපයක අකුසලයේ පටිසන්දෙන්න තියෙනවා. නැවත භවයක් නැහැ, මේ භවයෙන් ඉවරයි භවගාමී ලෝකය. ඒ හින්දා අන්තිම භවයේ පටිසන්දෙන්නම තියෙන එක. ඒ හින්දා පටිසන්දෙන්නම ඕනේ ඒක. ඒ ගමන ඊළඟ පාර හොරු එනකොට හැමම හිටියා. කරන දෙයක් කරන්න. අල්ලගෙන ගිහින් ගාලා ඇටකටු කඩලා පොඩි කරලා ඒකෙන් පිරිනවම් පෑවා. මොකද්ද උපාසකම්මලා පාපේ? එහෙම වෙන්න කරපු පාපේ මොකද්ද? අම්මයි තාත්තයි දෙන්නව මහ කැලෑවකට අරගෙන ගිහිල්ලා හොරු ගහන විදිහට ගහලා දැන් මේ පුතාම ගහන්නේ හොරු ගහන විදිහට. එතකොට අම්මයි අප්පච්චි අන්දයි අත් දෙක දෑත නලලේ තියාගෙන කෑ ගහනවලු. අනේ අපිව නම් මැරුවත් කමක් නෑ මේ අපේ පුතාට මොනවත් කරන්න එපා කියලා කෑ ගහනවලු. ඒ කෑ ගහද්දි ගහලා මව්පියෝ දෙන්නව විනාශ කළා. ගෑණිගේ කීමට බලන්න. ගෑණිගේ කීමට මේ කෙරුවේ. ගෑනු එහෙම ඉන්නවද? එහෙම ගෑනු ඉන්නවද? ඈ මිනිහගේ අම්මයි තාත්තයි දෙන්නව කාලා විනාශ කරන්න කැමති ගෑනු ඉන්නවද? ස්වාමීන් වහන්සේ කතරගම නෑ. එහෙමද? දෙයියෝ ඉන්න හින්දා මට ඇත්තම කියන්න හිතෙනවා අප්පා. ඔව්. තන හොඳ නෑ මිසක් නැත්තම් මට ඇත්තම කියන්න හිතෙනවා. තරහ නෑ නේද කිව්වට? සාමාන්‍යයෙන් මේ ලංකා සමාජයේ පිරිමි මහත්තයා කූතාණ්ඩියාගේ රිලවා වාගේ. ඔව්. ස්වාමීන් වහන්සේ එහෙම කිව්වම හරි නෑනේ. දුක හිතෙනවා. නෑ මේ ඇත්තම කතාව. එතකොට කූතාණ්ඩියා කවුද? කසාද බැඳපු පිරිමියා රිලවනම් කූතාණ්ඩියා ගෑණි. රිලව නටන්නේ කූතාණ්ඩියට ඕන තැන මිසක් රිලවට හිතෙන තැන නෙවෙයි. රිලවට හිතෙච්ච තැන නටනවද? 7 දවසක් බඩගින්නේ හිටියත් කෑම තියෙන තැනක් බලලා නටලා කෑම ඉල්ලන්නේ. බඩ පොත්තට ඇලිලා වේලුණත් කූතාණ්ඩියා කොහේ හරි ගිහින් තියලා අවසර අරගෙන මිනිස්සුන්ගෙන් නටවන්න කපු මහත්තයා මේ මහතුරුන්ට බලන්න ගහපන්කො බඩ පිළුම කියනකොටම කස් ගාලා ගහනවා අප්පා. ගිනි වැලල්ලෙන් පැනු කියනකොට පයින්නවා. හොරු ගියේ බින්දපු විදිය පෙන්න අපි කියනකොට බින්දපු විදිය පෙන්නනවා. නැන්ද මාම බලන්න යන විදිය පෙන්න අපි කියනකොට පෙන්නනවා. නැත්තම් මේක තලාපු රිලව වාගේ ඔළුව නමාගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේ ලංකාවේ පිරිමියේ වාගේ කිව්වේ. ඔක ඒත්තු යන්න මේ ප්‍රශ්නේ අහන්න ඕන. ලංකා සමාජයට අනුව බෞද්ධ දර්ශනයට අනුව හෙළ සංස්කෘතියට අනුව මානවීය ගතියට අනුව අම්මද උතුම් බිරිඳද? කවුද උතුම්? gedara budun අම්මා. නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන්? අම්මා. පුබ්බාචාරිය මුල්ම ගුරු මාතාව අම්මා.
සෑම මානව පැටියෙක්ම ඊ타ම ස්නේහයෙන් මේ ලෝකයට බිහි කරන ලද ජීවයේ උල්පත අම්මා. ගෑණි ගැන කියාපුවම එකක් කියන්න පාඩි වදන. නැන්දම්මාගේ මාරයා ලේලියගේ මාරයා නැන්දම්මාය. ඔහොම මෙව්වා පඬිවදන් අහලා තියෙනවා මිසක් අර එහෙම පඬිවදන් මං අහලා නැහැ. තැනකදී මම දැක්කා සැමියා බිරිඳගේ දෙවියාය කියලා එහෙම තියෙනවා. සැමියා බිරිඳගේ දෙවියාය. ඔව්. කූතාණ්ඩියාගේ රිලවා කිව්වට කමක් නැහැනේ. කූතාණ්ඩියා ජීවත් වෙන්නේ රිලවා හින්දා. එතකොට රිලවා දෙවියා තමයි. රිලවා දෙවියනේ. ඒ කූතාණ්ඩියාව ජීවත් කරවන්නේ රිලවා හින්දා. අම්මා උතුම්. ලෝක මානව ගතියට බෞද්ධ දර්ශනයට හෙළ සංස්කෘතියට අනුව අම්මා උතුම්. මට පිරිමි මන් දිහා බලලා කියන්නකෝ ඔබ උදේ ඉඳලා රෑ වෙනකන් රෑ තිස්සෙත් එළි වෙනකන් නානාවිද ව්‍යාපාර කර්මාන්ත වෘත්තීන් රාජකාරී ජීවනෝපායන්හි යෙදිලා හරි හම්බ කරන වස්තුවෙන් වැඩි කොටසක් වියදම් කරන්නේ අම්මව සන්තෝෂ කරන්නද ගෑණිව සන්තෝෂ කරන්නද? හෘද සාක්ෂියෙන් අවංක උත්තරයක් දෙන්න. දැන් මට කියන්න කූතාණ්ඩියාගේ රිලවද නැද්ද? අම්මා උතුම් කියලාත් පේනවා නම් ඒ උතුම් වස්තුව ආරක්ෂා කරන්න නිර්මාණය කරන්න රැකගන්න බලාගන්න සතුටින් තියන්න වියදම් කරන්නේ නැතුව ජීවිතයේ අතරකඩි හම්බෙච්චි මේකට කඹරන්න හේතුව කියපා. හේතුව කූතාණ්ඩියාගේ රිලා ගතිය. ඔව් හේතුව ඒක. නැත්තම් ලැබිච්චි වෙන අහවල් ලාභයක්ද? අම්මා විසින්නේ මේ ලස්සන මිනිස්සු නිර්මාණය කෙරුවේ. මිනිහගේ ඇස් දෙක තිබ්බේ නැත්තම් ගන්නවා. අවංකව මට කියන්න උඹේ මිනිහගේ ඇස් දෙක තිබ්බේ නැත්තම් ගන්නවා. කන පිස්සුද? කන එක දී කියන්නේ. කොරා එක දී කියන්නේ. කොටා එක දී කියන්නේ. මන්ද බුද්ධිකයත් එක දී කියන්නේ. මීමැස් මොරකාරයෝ එක දී කියන්නේ. විකලාංග විරූපී වුන් එක දී කියන්නේ පිස්සුද? ඔව් එහෙම හිතනවනේ. මං දැක්කනේ. යුද්ධෙදී ආබාධිත වෙනකොටම ආබාධිතයව දාලා වෙන එකෙක් අරන් ගියා යන්නේ. ඔව්. පඩියනුත් භාගයක් ගන්නවා තව වෙන එකෙක් එක ගිහිල්ලා. එහෙම තියෙන්නේ මේ සමාජෙ. කෝ පුතේ මානව ලක්ෂණ. කෝ කරුණාව දයාව මෛත්‍රිය. මේවා මොකක්වත් නැහැ. මුගලන් මහරහතන් වහන්සේ අම්මයි අප්පච්චි දෙන්නාට කරපු මහා පෙර සසරේ කරපු මහා විනාශයක පාපේ රහත් වෙලත් භුක්ති විඳා නම් අප ගැන කවර කතාද? මේ මිත්‍යා දෘෂ්ටික ලෝකයේ සරණ අපි ගැන. චක්කුපාල හාමුදුරුවෝ බෙහෙත් ගන්න ආපු ගෑණියෙකුට ගෑණි දෙන්නම් කියාපුවා දුන්නේ නැතුව මගාරින්න හදනකොට අන්තිම බෙහෙතක් දාගෙන ඵලයන් කියලා කන වෙලා යන්න බෙහෙතක් මිරුකුවා. මම මේ ලස්සන කතන්දර කෙටියෙන් කියන්න වෙලාව ඉවරයි හාමුදුරුවෝ දීපු. ඇස් දෙක අර බෙහෙත් ගන්න ආපු කෙනාගේ වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැනිව ක්‍රියා කරලා ඇස් දෙක අන්ධ කිරීමේ කරුමය විපාක දිදී ඇවිල්ලා අන්තිම ටික රහත් වෙන චක්කුපාල හාමුදුරුවන්ට අන්ධ වෙන කර්ම රෝගයක් ඇදුණා කියන්නේ. ඔව්. ඔයාලා ලංකා ඉතිහාසයේ කැලණිතිස්ස රජ දවස මුහුද ගොඩ ගැලුවා කියලා අහලා තියෙනවනේ. නේද? මොකද මුහුද ගොඩ ගලන්න හේතුව?
මහරහතන් වහන්සේ නමක් වැරදි අවබෝධයකින් පැහෙන තෙල් කටාරමක ගිල්ලෝලා අපවත් වුණා. උන්වහන්සේ පිරිනිවන් පෑවා. ඒකට මේ විශ්වය කම්පා වුණා. කම්පා වෙලා දෙදරලා ගියපු එක මහ පොළොවේ පතුලටම සාගර පතුලටම දෙදරලා කිඳා බැස්සා. ඒ ආපු මහා වායු කන්ද මුහුදත් අරගෙන ගොඩ ආවා. පොළොවයට ඒ තරම් මහා වායුවක් තියෙනවා. ඕන එකක් තල්ලු කරගෙන යන්න පුළුවන්. පිපිරිච්ච පොළොවේ පතුලේ ඉඳලා ආපු වායුව මහා සාගර ජලය තල්ලු කරගෙන ගොඩ බිමට ආවා. මට ඕනෑකම තියෙන්නේ මුහුද ගොඩ ගලාපු එක නෙමෙයි. මහරහතන් වහන්සේ වෙලා අමුවේ පැහෙන තෙල් කටාරමේ මෙහෙම ගිල්වලා ටික ගිල්වලා පුච්චලා මැරෙන්න පිච්චිලා මැරෙන්න කරපු පාපය මොකද්ද? මොකද්ද කරපු පාපේ? අපිට පේන්නේ අපි හිතනවා මේ චූටිනේ ඈ මැස්සා මදුරුවා කෝඳුරුවා කැරපොත්තා මීයා කූඹියා එවුන් චූටි එවුන් මැරුවට ගානන්නේ මරපු ගාන කියන්නත් බෑ හඳුන්නේ ඒ වාගේ උන් මරාපු සංඛ්‍යාව කිව්ව හැකිද කියන්න බෑ ඒ තරමට මරලා මේ හිටියට ඉන්නේ වැඩි පුරම සත්ව ඝාතනයක් වෙන්නේ සංඛ්‍යානුරූපීව සත්ව ඝාතනයක් වෙන්නේ කාන්තාවෝ අතින්ලු ඒ කියන්නේ පිරිමි පුතේ උකුණෝ මකුණෝ කැරපොත්තෝ කූඹියෝ මැස්සෝ මකුළුවෝ මීයෝ ඒ අයත් එක්ක යුද්ධ නෑ පිරිමින්ගේ. පිරිමින්ගේ යුද්ධයක් තියෙන්නේ ඌරා ගෝනා වගවලසා මේ වාගේ උන් එක තමයි පිරිමින්ගේ යුද්ධ තියෙන්නේ. හැබැයි ගෑනු අය ගෙදර තියෙන සීනි බෝතලේ රකින්නම කොච්චර මරනවද අප්පා? ඔව් සීනි බෝතලේ රකින්න මරනවා. හාල් උරේ පොල් කෑල්ල වීමිටිය රැකගන්න කොච්චර මරනවද? අල්මාරිය ආරක්ෂා කරගන්න කොච්චර මරනවද? ගේ ඇතුළට මොකෙකුටවත් එන්න තහනන්නේ අප්පා. ඔළුවේ තමන්ගේ ඔළුව විතරක් නෙමෙයි ඒ පරිසරයේම ඉන්නේ උන්ගේ ඔළුව මෙවුන්දගේ. ළඟී යනකොටම අල්ලගත්ත පෙරළුවා දඩේම යනවා උන්දා. ඔව් පුදුම මැරිල්ලක් මරන්න. තෙල් කටාරමේ ගිලිලා මැරෙන්න හේතුව තමයි ගොපල්ලෙක් වෙලා ඉඳලා කිරි දවාගෙන ඇවිල්ලා කිරි උණු කරද්දී කිරි සුවඳට මැස්සෙක් ඇවිල්ලා කැරකෙනවා උඩ. ගොපල්ලා සැරයක් එලෙව්වා ආපහු කැරකිලා ආවා ආයෙත් එලෙව්වා ආපහු ආවා ආපහු එලෙව්වා ආපහු එලෙව්වා මේකක් කැරකිලා එනවා ආපහු කිරි හැලිය ගාවටම. දැන් ගොපල්ලාගේ වෙලාව පැන්නා. නේ අපේ හඳුන්නේ අවංකවම කියන්නකෝ අපිත් පුතත්ජන ලෝකෙනේ ඔබ වහන්සේලාගේ ගෝලෙක් එපා කියද්දි මොනවා හරි කරනවා. ඔබ වහන්සේලා මොකද්ද ගන්න පියවර? අවංකව උත්තරයක් දෙනවනේ. වටාපත නම් අතේ තියෙන්නේ හැරෙව්වා පැත්ත මාරු කරලා මේ ටෝක් ගාලා එකක් ගහපුවාම සැරයක් දෙකක් තුනක් කිව්ව මොකක්ද මේ? එතකොට තුස්නීම් භාවයෙන් ඇස්වල කඳුළු පුරවාගෙන බලාගෙන ඉන්නවා. ආයෙ එතෙන්ට යන්නේ. මම මේ කිව්වේ මේ පෘථජන ලෝකේ සීලවන්තව ඉන්න අපි ඉස්සරහා වෙනකොට එහෙමනම් මෙව් මොනවා කරනවද අප්පා? ගෑනිට සැරයක් කිව්වා දෙකක් කිව්වා තුනක් කිව්වා අහන්නෙම නැත්තම් සාදු සාදු. බුදුහාඳුරු දේශනා කොට වදාළ පරිදි අපාදකේ හිමේ මෙත්තං මෙත්තං දිපාදකේ හිමේ චතුප්පදේ හිමේ මෙත්තං මෙත්තං බහුප්පදේ හිමේ
මාමං අපාදකෝ හිංසි මාමං හිංසි දිපාදකෝ මාමං චතුප්පදෝ හිංසි මාමං හිංසි බහුප්පදෝ මෛත්‍රිය වඩා යොමින්දක නෑන්දේ ලංකාවේ කී දෙනෙක් මැරුම් කනවද පුතා? ගෑණි මිනිහගෙන් මිනිහා ගෑණිගෙන් මැරුම් කන අවස්ථා කීයක් ඇද්ද ලංකාවේ එක අවුරුද්දකට? පෙම්වතා පෙම්වතියගෙන් පෙම්වතිය පෙම්වතාගෙන් මැරෙන සිද්ධි කොච්චර ඇද්ද? දරුවෝ තාත්තගෙන් තාත්තා දරුවන්ගෙන් මැරෙන සිද්ධි, අම්මා දරුවන්ගෙන් දරුවෝ අම්මගෙන් මැරෙන සිද්ධි, සහෝදරයෝ සහෝදරයන්ගෙන් මැරෙන සිද්ධි, ගිහියෝ පැවිද්දන්ගෙන් පැවිද්දෝ ගිහියන්ගෙන් මැරෙන සිද්ධි අපි කොච්චරනම් මේ සමාජය ඇතුලේ දකින්නවද? ඇයි මේ? අර බලාපොරොත්තු වෙන දේ වෙන්න නැති වෙනකොට එන द्वේෂ සහගත කම්පණය වන සිතුවිල්ලෙන් අත පුරෝලා මැස්සට ගැහුවා. මැස්සා කිරිහලියේ ගිලිලා මැරුණා. හැන්දෙන් අරන් පැත්තකින් තිබ්බා. නමුත් පුතේ වැඩේ වුණානේ. දැක්කේ චූටි සතෙක් හැටියට. හැබැයි කර්ම විපාකේ බලන්නකො. මනුලොව ඉපදිලා පැහෙන තෙල් කටාරමේ ගිල්ලෝලානේ මැරුවේ. ඒ තරම් ගැඹුරු ආදීනව පස්සෙන් එලවාගෙන එනවා. මනෝ පුබ්බංග මා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනසාචේ පදුට්ටේන බාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛ මන් වේති චක්කම්ම වහතෝ පදං. ගොනුගේ පාරිද්මය අනුව කරත්තේ රෝදේ කරකැවෙන්නාසේ ඒ පසුපස කරත්ත රෝදේ කරකැවෙන්නාසේ සංසාර ගමනේ කරන ලද පාපයාගේ බලය පසුපස ලුහු බඳමින් විපාක දෙනවා. ඒක නවත්තන්න බෑ. ඒක තමයි ඇත්ත. මම යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙකුගේ රාජ්‍ය කාලේ නැතුව මා මෙදවස ශ්‍රී ලංකාද්වීපේ දැකපු එකක් කියන්නම්. එක මෝඩ පහේ කොළුවෙක් ඉන්න දුප්පත් ගෙදරක ගෑණි මිනිහයි දරුවෝ දෙන්නෙකුයි ඉන්නවා. දවසක් වටින් ගොඩින් එළිය වැටිගෙන එනකොට ගෑණි අවදි වෙනවා. ගෑණිට ඇහෙනවා ගේ ඉස්සරහ දොරකඩ පැත්තේ චූටි බලු පැටව් කෑ ගහනවා. ගෑණි ඇවිල්ලා දොර ඇරලා බලනකොට චූටි බලු පැටව් තුන් දෙනෙක් දොරකඩට ඇවිල්ලා වකුටු වෙලා කෑ ගහනවා. කවුරු හරි පාරේ යන එකෙක් ගේට්ටුව ගාවින් දාලා ගියා. අරුන් මේ ගෙදරට සේන්දු වුණා. සීතලට අර දොර තියෙන තැනට මුළු ගැන්නිලා කෙන්දිරි ගගා ඉන්නවා. දකින්න කොටම ගෑණි කෑ ගැව්වා. යකා ඇවිල්ලා වාගේ අයියෝ අය ජරාවක් ගෙනල්ලා පොඩි උන් දෙන්නවත් බිම තියලා නම් ඉවරයි. නැගිටිනවකෝ කියලා මිනිහට කෑ ගැහුවා. ආය සැරයක් කෑ ගැහුවට පස්සේ ආය දෙපාර කෑ ගහනකම් බුදියන්න බෑ පුතා. කූතාණ්ඩියාගේ රිලව නැගිටින්න ඕන. නැටුමට කූතාණ්ඩියාගේ රිලව නැටුමට නැගිට්ටේ නැත්තම් කූතාණ්ඩියා අතේ තියෙන කෙවිත ඒකෙන් තලනවා. රිලවට නැටුම් පුරුදු කරලා තියෙන්නේ ඔය කෙවිතෙන්. එහෙම නැතුව ආය tat tat tanat tanen tat tat tanat tanen tat tat tanat tam denana tan tan tatan tanen de tan tam den tanen tanat tanat tam den මෙහෙම තානම කියලා පුරුදු කෙරුවද රිලවට නැටු කැලේ ඉඳලා අල්ලගෙන ආවා ඉනට ලනුව දැම්මා මේ පැත්තටත් පොළවේ ගැහුවා මේ පැත්තටත් පොළවේ ගැහුවා කෙවිතෙන් දුන්නා රිලව හැම්මම පැත්ත වැටලා බලාගෙන ඉන්නවා කූතාණ්ඩියා දිහා. ඊට පස්සේ කූතාණ්ඩියා කෝටුව මෙහෙම කර කියනවා ගාපිය පිළුවක් අරූට තදින් වදින්න කියනවා බය වෙන්න. ඒකොල්ලා ඌ දන්නේ නෑනේ අඩේ දෙයියෝ සාකි පිළුම් මොනවද කියලා. ඒ ගමන කූතාණ්ඩියා කරන්නේ මෙහෙම කරලා රවුමක් කරකලා දානවා.
මෙහෙම කරලා ඊට පස්සේ ගහපිය පිළුමක් කියනකොට මම කරකොනකන් ඉන්නේ නෑ පුතා. ඌ ඔටෝම කැරකෙනවා. ඒ තැනට ගේනවා රිලවව. පුරුදු කෙරුවේ කෙවිතේ. එහෙනම් මෙවුන්දලා ගාවක් තියෙනවා. ගැහණුකම නැමැති කෙවිත ඒකෙන් මිනිහාව මට්ටු කොට මෙල්ල කරගෙන ඉන්නේ. ඒකෙන් තලයි කියන බයට ටක් ගාලා නැගිටලා අර කොල්ල ආවා. ඇවිල්ලා. ඇයි? මොකෝ වෙලා තියෙන්නේ? අර බලන්නකො ගිහිල්ලා බලු පැටව 3 දෙනෙක් ගෙනත් දාලා ආයේ මෙවුන්ට එන්න බිම තියලා කිසි දෙයක් කරන්න නම් හම්බෙන්නේ නැහැ. මිනිහා ආවා ඇස් දෙක පිය ගියා පිළිකන්නට පොඩි පොහොර උරයක් අරන් ආවා දැම්ම 3 දෙනාම ආපහු එල්ලාගෙන ගියා උදැල්ල ගත්තා කෙටුවා වලක් දැම්ම වැහුවා. පන පිටින්ම අරුන් 3 දෙනා වල දැම්මා කියන්නකෝ. එදා දවසේ තිබුණේ කුලියට යන්න ලොකු පොල්වත්තක් තියෙනවා. ඒ පොල්වත්තේ වගාලින්දේ පස් ගොඩ දාන්න තිබ්බේ. කොල්ලෝ 5 දෙනෙක් ගියා. මැෂින් එකෙන් වත්තේ හිමියා වතුර ගහලා දීලා පස් ටික ගොඩ දාන්න කියලා තේ බොන අඩුම කුඩුම ගේන්න ගියා. කොල්ලෝ ටික ඉනිමග තියලා බැහැලා කීප දෙනෙක් පස් අරන් දෙනවා අනිත් අය ගොඩ දානවා. 11 ඊතර වෙනකොට වත්තේ අයිතිකාරයා තේ කලප්පන්නත් අරගෙන ආවා. ඇවිල්ලා කිව්වා තේ බොන්න කියලා. දෛවය බලන්නකෝ. ඉනිමග ලිඳේ දාලා එක ගොඩ කෙරුවා උඩට. මේ කොල්ලා අන්තිමට ඉනිමග අල්ලාගෙන හිටියා අනික් අයට ගොඩ වෙන්න. කොල්ලා ගොඩ වෙන්න කියලා ඉනිමගට අඩිය තියෙනකොටම ලිඳේ එහා පැත්තේ පළුවම කඩාගෙන ඇවිල්ලා වැහුණා. පැය 24ක් වගේ නෑනේ. සිද්ධිය වෙලා පැය 24ක් වගේ නෑ බලු පැටව 3 දෙනා වල දාලා. පන පිටින්ම වැළලුණා කියන්නකො. කර්මයාගේ බලය බර වෙච්චි ගමන් පුතේ දිට්ඨ ධම්ම වේදනීය වශයෙන්ම තලනවා. මනම් peerita උනේත් ඒකමයි. කර්මයාගේ බලය වැඩි වෙච්චි ගමන් එහෙම වෙනවා. ඔබට හිතෙනවා ඇති අහවලා මෙච්චර වැරදි කරනවා ඒකට කිසි දඬුවමක් නැහැනේ කියලා. ඒක තමයි සසර පිනේ බලය වැඩි නම් ඉන්න දෙනවා. පුණ්‍ය ශක්තිය ඉවර නම් අකුසලයාගේ බලය වැඩි වෙච්චි ගමන් ඒකට දෙනවා පාර. මතකයිනේ අර මයිංගනේ පැත්තේ OIC ට වෙච්ච දේ නේ. OIC කුපාඩි කොමේ ගිහිල්ලා ගෙදරකට රිංගලා. ඒ ගෙදර ආමිකේ කොල්ලෙක්ගේ ගෙදර. ඒ කොල්ලගේ ගෑණි මේ OICත් එක්ක යාළු වෙලා. බොත්තම් වැඩිනේ උගේ. උගේ බොත්තම් වැඩි. අරුට බොත්තම් එච්චර නෑ. එහෙනම් යාළු වුණා. කිරියම්මාවරුන්ගේ දානට යනවා දාන් වලට යනවා දැකලා තියනවා නේද? ඔය කිරියම්මාවරුන්ගේ දාන් වලට යන අය හොඳට බලන්නකෝ. කොහොමද කියලා. කොහොමද කියලා බලන්න. පත්තිනි අම්මගේ නංගිමද? පත්තිනි අම්මගේ නංගිමද බලන්න. මම දන්නා ගෑණියක් ඉන්නවා මාවිලාගේ ඔළුව කපලා ලිපේ දාලා පුච්චලා උදේ සම්බෝලෙට මිනිහට අඹරලා දුන්නා. කරෝල පුච්චලා අඹරන්නේ සම්බෝලෙට ඒ වාගේ හඳුන්නේ මාවිල් ඔළුව ලිපේ දාලා පුච්චලා සම්බෝලෙට අඹරලා මිනිහට කන්න දුන්නා. වෙන එක යන්න සූක්ෂම මරලා දාන්න. දෛවෝපගතව මිනිහා මැරුන්නේ නැහැ. ඇස් දෙක අඳ වුණා දත් ටික වැටුණා. එතකොට මට අවුරුදු 13ක කොල්ලා. ඔය සිද්ධිය වෙද්දි මං අවුරුදු 23 දී මහාන වෙලා පිරිවෙනට යනකොට මං කරුවලේ 73ක් එන්න ඕනේ බස් එකට ගොඩ වෙන්න. ටෝච් එකත් අරන් මං එනවා.
එනකොට මට පේනවා ඉස්සරහින් කරුවලේ කට්ටියක් එනවා සුදු ඇඳගෙන. බැලුවාම මේ නඩයක් එන්නේ. කිරියම්ම දාන එකට යන්න. ඉර පායන් ඉස්සෙල්ලා යනවලුනේ. ඊට පස්සේ මං කෑ ගැහුවා මේ අලියෝ මාරු වෙන වෙලාවේ කොහෙද මේ කට්ට කරුවලේ යන්නේ කියලා. අපේ හාමුදුරුවනේ කිරියම්ම දානයක් තියෙනවා ඒකට මේ වඩින්නේ. ඒ උන්දලා වඩිනවා මං යනවා. ඒ ගමන මං කිව්වා වඩින්න මං පිරිවෙන් යනවා කිව්වා. මං ගියා උන්දලා වැඩියා. ඒ වැඩිය නඩේ පළවෙනියට හිටියේ මාවිල් ඔලුව පුච්චපු එකී කියන්නකෝ. ඒ නඩේ පළවෙනියා මාවිල් ඔලුව පුච්චපු එකී. නේ කිරියම්ම දානෙට වඩිනවලු අප්පා. ස්වාමීන් වහන්සේ හැම ගෑණිම එහෙම නෑ මා දන්නවා හැම ගෑණිම එහෙම නෑ හැම මිනිහම එහෙම නෑ. නමුත් අපි අතරේ මෙහෙම එවුන් ඉඳගෙන වෙස් වලාගෙන මායන්නේ තියෙන්නේ. මායන් තියෙන්නේ. ඒකෙන් අර සමස්තෙම ඉවරයි. සමස්තයම ඉවරයි. ලංකාවේ හොඳ රාජ්‍ය සේවකයෝ නැද්ද? හොඳ රාජ්‍ය සේවකයෝ ඉන්නවා. හොඳ පොලිස් නිලධාරියෝ නැද්ද? ඉන්නවා. යතිවර ගුණගරුක ශ්‍රේෂ්ඨ පෙර මහරහතන් වහන්සේලාගේ අවිච්ඡින්නව පැවතගෙන එන ගති ලක්ෂණ තියෙන ගෞරවනීය ස්වාමිපාදයන්න් වහන්සේලා මේ සම්බුදු සසුනේ නැද්ද? ඉන්නව ඕන තරම්. හැබැයි එක කාලකන්ණියෙක් දෙන්නේ මොකක් හරි කෙරුව ගමන් ඉවරයි. හොඳ කපුව නැද්ද? හොඳ කපුව ඉන්නවා. ඔය අතරේ එක කපුවෙක් දෙන්නේ ඌරු මස්, ගෝන මස්, මුව මස් ඔක්කොම ෆ්‍රිජ් එකේ දාගත්තාම කපුව ඔක්කොම කැලේ. ඔව් කපුව ඔක්කොම කැලේ. එහෙම තියෙනවා. අපේ මිනිස්සු දැකලා තියෙන්නේ සමස්තය එක්ක ඒක අලවන්නනේ. ಗುಣ අගුණ හොඳ නරක දෙක දෝලණය වෙනවා. ඊත්තක පොල් තියෙනවා එකක් දෙකක් කුරුවල් වෙලා වැටෙනවා. හැබැයි හොඳ එව්වා තව එකේ එමට තියෙනවා බර වෙලා. කුරුවල් වෙච්ච එක තමයි කූරු ගහන්නේ අර හොඳ ඊත්ත නැහැ. ඒ වගේ දුෂ්ට ගති තියෙනවා අපේ. එින්ද බලලා පින්නතුනේ සමාජයේ දිහා ඒ දුර්ජන ගති තියෙන මිනිසෙකු විඳින නිന്ദා අපහාස ආක්‍රෝෂ පරිභව වද වේදනා මෙලව පරලොව නුවණින් විමර්ශනය කරලා දැකලා ඒ පාපයෙහි කිසි දිනක මා ඇලෙන්නේ නැහැ කියන තැන පිහිටීම තමා සීලය රැකීම. මම ඔය කිව්වේ පළවෙනි සිල්පදේ බිඳීමේ ආදීනව. දෙවෙනි සිල්පදේ, තුන්වෙනි සිල්පදේ, හතරවෙනි සිල්පදේ, පස්වෙනි සිල්පදේ සිල්පද පහ එළි වෙනකන් කිව්වොත් නම් කියන්න පුළුවන්. ඒ තරම් ගැඹුරු විෂයක් නෙමේක. අපි නිකන් ආවට ගියාට කට වචනෙට ගිරව් වාගේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදිය වාචන කියාගෙන ගියා ඉවරයි. සිල් සමාදන් වුණා. අෂ්ටාංග සීලෙත් එහෙම මෙවුන්දලා. උදේ පාන්දර පන්සලට ගිහිල්ලා අෂ්ටාංග සීලේ සමාදන් වෙනවානේ ආමූලික ප්‍රෝඩාවක්මයි. ලංකාවේ හඳුන්වන ඔය සීල් සමාදන් වෙනවානේ. ඒක ඇතුලේ අමූලික ප්‍රෝඩාවක් තියෙන්නේ මම දන්නවනේ. අජ්ජ ඉමංච දිවසං උපෝසතං උපෝසාමි අට්ඨංග සමන්නාගතං සීලං සමාදියාමි. මොකද ඒ කියන්නේ? මේ මෙතන ඉන්න කෙනෙක් මට කියන්න මොකද ඒ කියන්නේ? මේ මගේ හැමානේ සිල් ගන්න අය ඉන්නව නේද? ඔය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් උඹලා සිල් ගත්තා කියලා මොකද්ද කෙරුවේ? මේක දන්නේ නැතුව සිල් ගන්න බෑ. මේ කියනවා කිය. තුනුරුවන් අභියස ඉඳගෙන සූර්ය දිව්‍ය රාජයා දිහා බලාගෙන උදේ පාන්දර දිවුරුම් දෙනවනේ මේ. මොනවා කියලා දිවුරුම් දෙන්නේ?
සූර්ය දිව්‍ය රාජයා මේ ලෝකය ආලෝකමත් කරමින් දිවා කාලය ලබා දුන් මොහොතේ සිට අවරගිර පර්වතයෙන් බැස ගොස් අඳුර ගලාගෙන එනතුරු දිවා කාලය මුළුල්ලෙහිම මා මේ සමාදම් වන අෂ්ටාංග උපෝසත සීලය දිවි දෙවැනි කොට ආරක්ෂා කරන්න ප්‍රතිඥා දෙමි. ඕක තමයි කියන්නේ. හැබැයි මොනා කරන්නේ? උදේ ආවා ඕක කියලා සමාදන් වුණා උපාසක දානෙ දෙනවා අත්ත දිගැරලා ගහලා අරිනවා. දවල්ටත් උපාසක දානෙ දෙනවා ඒකම එසේම කරනවා. ගිලම්පස දෙකකුත් හම්බෙනවා. ඒකත් එහෙම්මම වළඳනවා. 3:00යි කියනකොට මල්ල ගන්නවා ලොක්කි පයින්නවා. ඔව් 3:00 වෙනකොට මල්ල ගත්ත පැන්න. ඇයි රාටත් අර හැම එකක් තුනී කරලා කොහෙට හරි ඇල වෙලා පෙරෙල්ලා බුදියන්න මේ යන්නේ. එහෙනම් භාවනා කරන්න එළි වෙනකම් මූලික බොරු හඳුන්නේ සිල් ගන්නවා නම් මේ වාගේ ලපටි වයසේදී සිල් සමාදන් කරවන්න ඕන. සීලේ පිහිටවන්න ඕන. දැන් මේ වයසේදී සිල් බින්දින්නේ. සිල් බින්දින්න පටන් ගන්නවා. මම පුතාලා ගෙදර ෆෝන් එකක් තියෙනව නේද? කෝල් ලබාය වුණා. දුරකථන ඇමතුම් ගන්න එක නැහැ. තියෙනවා. ආන්ගේ ෆෝන් ඔයා දැකලා තියෙනව නේද? මම පුතා ලොකු ෆෝන්. ඔව්. ඒ જાතියව නැද්ද ගෙදර? තියෙනවා. මම පුතා අල්ලලා නැද්ද? තියෙනවා. ඒවා ඔබලා නැද්ද? ඔබලා නැහැ. ඔබලත් තියෙන. ඇයි එබුවේ? ඇයි එක එබුවේ? ඉස්කෝලේ ප්‍රින්සිපල්ට කෝල් ගන්නද? නැහැ. එහෙනම් ගුරුවරයෙකුට කෝල් ගන්නද? නැහැ. එහෙනම් හාඳුරුවන්ට පන්සලේ හාඳුරුවන්ට කෝල් ගන්නද? නැහැ. මොනවටද එහෙනම් එබුවේ? එබුවේ ගේම් ගහන්න සහ කාටූන් බලන්න. ආන්සිල් බින්දින්න ගත්ත තැන. ගේම් ගැහීමෙන් ලැබෙන දේ, කාටූන් බැලීමෙන් ලැබෙන දේ කාලයත් ඉවරයි, ශ්‍රමයත් ඉවරයි, ධනයත් ඉවරයි, ළමයත් ඉවරයි. ඒක තමයි කෙරුවේ. ඒ උනාට පිළිගන්නේ නැන්නේ පුතේ මේ ලෝකේ. මේ සමාජය පිළිගන්නේ නැහනේ. මේක කිව්වට ඒ තරම් අවාසනාවන්තයි. අපි යන මේ නාස්තිකාර විනාශකාර දුස්සීල ගමනේම රාගික ලෝකේ පෙරලගෙන යනවා මිස මේ ඇත්ත ඇති සැටියෙන් දැකලා යන ගමන වැරදි නම් මාරු කරාපන්කෝ. කරන දේ වැරදි නම් නවත්තපන්කෝ. හිතන විදිහ වැරදි නම් හරියට හිතලා කියන කරන දේ හරියට කරන්න මනා 100ක පිහිටන මිනිහෙක් වෙලා ජීවිතේ දිනන්න එපා. රටක් හදනවා කියලා කිව්වාට පින්නතුනි මේක එක මිනිහෙකුට හදන්න පුළුවන්, දෙන්නෙකුට හදන්න පුළුවන්, තුන් දෙනෙකුට හදන්න පුළුවන් එකක් නෙමෙයි. සමස්ත රටවැසියාටම යම් දැක්මක් ඇති වෙලා ඒ රටවැසියා එක්කාසු වෙලා පාලකයෝ එකතු වෙලා රාජ්‍ය සේවකයෝ එකතු වෙලා පූජකයෝ එකතු වෙලා රටක අභිමානය ගොඩනගන්න ඕන. රටක ස්වයංපෝෂිත භාවය ගොඩනගන්න ඕන. රටේ සම්පත් නිර්මාණය කරලා ආරක්ෂා කරගන්න ඕන. එහෙම නැතුව රටක් දියුණු කරන්න බෑ. ගෙදරක තාත්තට උවමනාව තිබ්බට අම්මටයි දරුවන්ටයි උවමනාව නැත්තම් ඒ ගෙදර දියුණු කරන්න බෑ. අම්මයි තාත්තයි දෙන්නට උවමනාව තිබ්බට දරුවෝ කුඩුකාරයෝ නම් සල්ලාලයෝ නම් බේබද්දෝ නම් ඒ ගෙදර කොහොමද දියුණු කරන්නේ? දියුණු කරන්න බෑ. තියෙන දියුණුවත් විනාශ කරලා දානවා. තාත්තයි දරුවෝයි කොච්චර හොඳ වුණත් අම්මා නරක නම් ඒ ගෙදර බෑ. ඒක සමස්තයටම එහෙමයි පින්නතුනි. සමස්තයටම එහෙමයි. එහෙනම් අවබෝධයෙන් යුක්තව ජීවිතය දැක දැන
මේ ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ දර්ශනය නුවණින් විමර්ශනය කරලා සත්‍ය ඒ සැටියෙන්ම දැකීමේ වාග්ය සම්මා දිට්ඨිය ඇති කරගෙන අසුතං සුනාති සුතං පරියෝදපේති කංකම් විතරති දිට්ඨින් උජුං කරෝති චිත්ත මස්ස පසීදති කියන සද්ධර්මලාභය ලබන්න මහන්සි ගන්න. නොඇසූ දේවල් අසාගෙන ඇසූ දේවල් බාගෙට දාන්න දේවල් පරිපූර්ණ කරගෙන සැක සහගත දේවල් විශ්වසනීයත්වයක් ඇති කරගෙන නිවැරදි දිට්ඨින් උජුං කරෝති නිවැරදි දැකීමෙන් චිත්ත මස්ස පසීදති ප්‍රසාද හිතක් ඇති කරගෙන මේ ලෝකයේහි පින්නතුනි වැඩ කරන්න හිතන්න ක්‍රියා කරන්න ඔබට වාසනාව තියෙයි නම් ඒක තමයි බෞද්ධයාගේ මඟ. ඒක තමයි බෞද්ධකම. ඒක තමයි නිවන් මඟ. එතෙන්ට එන්න ඔබට මට අපට ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සම්මා දිට්ඨිය ඇති කරගන්නට යහපත් දැකීම ඇති කරගන්නට ආර්ය මාර්ගයේ ගමන් කරගන්නට ධර්මඥානය ලැබේවා 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 කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඊතුරු සිල්පද 4 පෝයෙන් පෝයට පන්සලේදී බණ මඩුවේදී යෝජනා කරගෙන විමර්ශනය කරගන්නට විසඳ ගන්නට ආදීනව සහිත විස්තර විභාග ඇතුව දේශනා කරගෙන ලැජ්ජ බය උපදවාගෙන සිල්පදය බිඳීම නවත්තලා රැකීමට වීර්ය කරන්න හොඳට ඉගෙන ගන්න මහන්සි ගන්න. මං එකක් පිළිබඳව ඔබට කීවා. ඒ පළවෙනි සිල්පදේසේම අන් සිල්පදද ගැඹුරින් දැකලා නුවණින් විමර්ශනය කරලා අවබෝධය ලබන්න ඕන සිල්පද. අපි ඒවා පින්නතුනි ජීවිතයට ගණන් ගන්නේ නැකතුව එකතු කරගන්නේ නැතුව දැක්කේ නැතුව යන ගමනක තමා මේ විප්‍රකාර පිස්සංගෙන් පිරුණු ලෝකයක් පේන්නේ. සබ්බේ පුතජ්ජන උම්මත්තක සියලු පුතජ්ජන මිනිස්සු ඉන්න සමාජයේටම පිස්සු. එඳා දැනෙනවා අප්පච්චි පිස්සංගෙන් පිරුණු සමාජයක් තියෙන්නේ කියලා. එඳා ගිහි පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසේම අය ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ ඇතුළු තුනුරුවනේ ආభాසය පිහිට සරණ කොට මේ ගමන යන්නේ නම් ප්‍රායෝගික ජීවිතයේ ඇතුලේ අපේ තියෙන වැරදි අඩුපහඩු අපිම තේරුම් අරගෙන නිවැරදි වෙන්න මහන්සි ගන්න. ලෝකයේ ඉදිරියේ අන් ජාතීන් ඉදිරියේ අන් ආගම් ඉදිරියේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම විද්‍යාත්මකම නිර්මලම නිදහස්ම දහමක් බෞද්ධ දර්ශනයේ හැටියට අපට තියෙද්දි අපි යන්නේ පව් ගමනක නම් ඒකට ලෝකයට බැන්නට වැඩක් නැහැ. අන් ජාතීන්ට බැන්නට ගැරහුවාට වැඩක් නැහැ. අපිට සිද්ධ වෙන විනාශයන් ගැන පසුතැවුනාට වැඩක් නැහැ. වරද අපේ නම් අපි නිවැරදි කරගත යුතුයි. ඒ සඳහා ඔබට දැකීම අවබෝධය ඇති කරගන්නට සුහුණු කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහත්තයා ජන්මාන්තරගත වෙලා 3 මාසක් ගෙවී යන කාලවකවානුව ඇතුලේ එතුමාට පුණ්‍යානුමෝදනා පිණිස සිදු කරනු ලබන මේ උතුම් සද්ධර්ම දානමය මහා පුණ්‍ය කර්මයේ වෙලාවේ අපි වඩන ලද දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ඵල ධර්මයෝම ඒ අප්පච්චිගේ ප්‍රාණකාරයා පින් ගන්න ඉන්නවා නම් මේ පින් අනුමෝදම්වනු ලැබේවා. සසරේ අතරමන් නොවේවා. උපදින භවයක මේ මිනිස් ලොව මනුලොව ආයු වර්ණ සැප බල ප්‍රඥා ඇති පින්වත් තැනක උත්පත්තිය ලබාගෙන ලැබූ ප්‍රඥාවෙන් ආර්ය සත්‍ය ධර්ම මාර්ගයන් අවබෝධ කොට සසර දුක් නිවා ලබන උතුම් අමා නිවනින් සනසේවා කියලා පින් දෙන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති. සියලු දෙනාම ඉන්න තැන්වල ඔහොම ඉඳගෙන දෑත නළලේ තබාගෙන පරිස්කාර පූජාවන්ට එක්කාසු වෙලා පින් අනුමෝදන් වෙන්න ලෑස්ති වෙන්න. හොඳයි. එසේනම් අතිගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේට පරිස්කාර පූජාව සිදු කරන්න අවස්ථාව මේ. පරිස්කාර පූජා කරන අතරතුරේදී අද දවසේදී ඓතිහාසික කතරගම් පුරවරයට ප්‍රථම වතාවට වැඩම කොට වදාලා අපිට උතුම් සදාමින් අපේ හදවත් තෙමාලමින් සත්‍ය ජීවිතයක් ගත කරන්නට උතුම් දහම් දේශනා කොට වදාළ විචිත්‍ර ධර්ම ගතික ගල් කිරියාගම සිරි සමාධි මහා විහාරාධිපති කාගම සිරිනන්ද අපේ නායක මාහිමිපාණන් වහන්සේට අපි මේ ශාසනය තුල තවත් බොහෝ සේවාවන් සිදු කරන්නට උන්වහන්සේ අප ශාසනයට අගනා වස්තුවක්. උන්වහන්සේට මේ ශාසනය තුල තවත් සුවිශේෂී සේවාවන් කරන්නට නිදුක් නිරෝගී සුවතාවයම ලැබේවා කියලා හැමෝම සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ආශිර්වාද කරන්න. ඊළඟට අපිට මේ පින්කම සිදු කරන්නට ශක්තියක් වුණු වරකාපොළ ලාල් සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමා ලාල් බණ්ඩාර මැතිතුමා සහායම මැතිණියට කතරගම ශ්‍රී මල්ලිකාරාම අස්තදායක සභාවේ සතර පේරුවේම පින්වත් දායක ඇත්තන්ට ඇත්තුන්ගේ වෙහෙස මහන්සිය අපි තුල තමයි මේ පින්කම සිදු කිරුනේ. ඒත් එක්කම කතරගම ප්‍රාදේශ සභාවේ සභාපති ධර්මපාල හීරත් මැතිතුමා ප්‍රධාන ඒ කාර්ය මණ්ඩලය බොහෝම මේ ප්‍රදේශය තුල සැබෑ වෙනසක් සිදු කරන්නට නිශ්ශබ්ද වෙහසක් මාංශයක් දරන අතරතුරේදී මේ පින්කමට සුවිශේෂී වූ දායකත්වය දැක්වනු ලැබුවා. ඒ සියලු දෙනාටම අපි පුණ්‍යානුමෝදනාව සිදු කරනු ලබනවා. ඒත් එක්කම සේරුණ ලක්ෂාන් පතිරත්න පුතණුවන් මේ වෙනුවෙන් දක්වන ලද ඒ විශේෂ උනන්දුව ඒ තරුණ මහත්මයෙක් හැටියට අපිට අමතක කරන්න බෑ. මාධ්‍ය අනුග්‍රහය ලබා දෙමින් අද මෙම දේශනාව මෙම ප්‍රදේශය තුල අන්තර්ගත කරන්නට බොහෝම වෙහෙස මහන්සි වුණා එතුමා. ඒත් එක්කම අද දවසේදී සාලිය සවුන්ස් ඒ අධිපතිතුමා ඇතුළු ඒ පින්වත් දරුවා විශේෂයෙන්ම කේඩී ජිනදාස, කේඩී තරංගා දර්ශනී, කේඩී සරත් ජයන්ත, එච්.එච්. ආරියසේන ඒ ඥාති පිරිසට පුණ්‍යානුමෝදනා කරන්නට ශක්තිය ලබා දුන්නා. බොහෝ දෙනා මේ පින්කමට සම්බන්ධ වුණා. මේ පින්කමින් පස්සේ ඔබගේ වෙහෙස මහන්සිය නිවාලන්නට තව සුළු මොහොතකින් සුබ් දන්සලක් ලබා දෙන්නේ තිලාන් මහත්මයා සහ තක්ෂිලා මහත්මිය ඇතුළු පින්වත් තරුණ පිරිස. ඒත් එක්කම තව සුළු මොහොතකින් ඔබට කඩල දන්සලකුත් ලබා දෙන්න අපේ දායක පින්වත් පිරිස සූදානම් කරලා තිබෙන්නේ. සියලු දෙනාටම මේ විහාරස්ථානය ආලෝකමත් කළ ඒත් එක්ම වැලිමලු හදමින්
අපේ නායක ස්වාමීන් වහන්සේ මේ විහාරස්ථානයේ මේ වැලිමලුව මේ විදිහට තිබ්බේ නෑ ගල්ලු ගොඩක් තිබුණේ. ඉතින් ඒ සුදුසු පරිදි නිර්මාණය කරන්න ශක්තියක් වුණු සියලු දෙනාටම අපි පුණ්‍යානුමෝදනාව සිදු කරමින් ශක්තියක් වුණු මේ පින්කම මේ ආයුරින් සිදු කරන්නට සියලු දෙනාටම ආශිර්වාද කරමින් අපි සම්ගන්නවා සෑම දෙනාටම තෙරුවන් සරණින් යහපතම වේවා. විශේෂයෙන්ම අද අපි ආශිර්වාද කරනවා අපේ මේ තරුණ පිරිස අතර ඊ타ත්ම සත්පුරුෂ මහත්මයෙක් තමයි අතුකෝරාල මහත්මයා. එතුමා මේ පින්කමටත් සම්බන්ධ වෙලා හිටියේ. එතුමා හදිසියේම රෝගාබාධ තත්ත්වයටපත් වෙලා කරාපිටියේ රෝහලේ මේ වෙනකොට ප්‍රතිකාර ලබනවා. එතුමාට අපි අතුකෝරාල මහත්මයාට ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි. සැමටම තෙරුවන් සරණයි. සියලු දෙනාම ඔහොම වන්දනා කරගන්න පින් අනුමෝදන් වෙමු. ඉච්ඡිතං පච්චිතං තුයං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දුපන්න රසීයතං ශ්‍රායිතර තිලක දකලඤ්ඤය සාගර පාරගතානි සේසනායක ගුණරත්න මන්දිරාය මනෝ භාග්‍යවත් අරිය සම්්‍ය සම්බුද්ධ සරුවඤ්ඤ රාජෝත්තමයන්න් වහන්සේ විසින් මధుර මනෝහර කොට කුරවීකනාද ගම්බීරාලාපෙන් දේසිත මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ඓතිහාසික කතරගම පුරවරයේ මනරම් වූ පරිසරයක් ඇති ශ්‍රී මල්ලිකාරාම විහාරීය විහාර මන්දිරය අභියස කරවන ලද මනරම් ධම් සභා මණ්ඩපයේදී දේශනා කරවාගෙන වතපිළිවෙතෙහි යෙදමින් අන්‍යෝන්‍ය වශයෙන් සුවද සබදතා පවත්වමින් මිතුරු දම් තහවුරු කරගනිමින් ගිහි පැවිදි සබදතා වඩා වර්ධනය කරගනිමින් තුන් මාසයකට එහාදී කලුරිය කරන්නට යෙදුනා උත්සනේ බර තමන්ගේ ඥාතිවර රුහුණු කතරගම දේවාලයේ ප්‍රධාන කපු මාත්‍යාව සිට මිය පරලොව ගියේ රත්නායක මැතිණුන්ගේ ප්‍රාණකාරයා ඇතුළු 4 වරිගයක මිය ගිය නෑයෝ පිංගන්න වේනං ඒ සෑම සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා පිණිසත් මේ වෙහෙර විහාර ගම්බිම් මිඩං කඩම්මන් මාවත් ඇලදොල ගංගා කෙත්වතු ගහකොළ තුරු ලතාවෝ හදා වඩා තනා අපේ ජීවිත මේ අයුරින් වින්දනය කරන්නට අපට ලබා දී මිය පරලොව ගිය අපේ අම්මා තාත්තා අත්තා මුත්තා නත්ත පනත්ත ආදී කුල දෙටුවෝ පිංගන්න වේනං ඒ සෑම සියලු දෙනාටමත් සමාජගත ජීවිතයේ ඔබත් මාත් අපිත් එක්ක දුක සැප බෙදාගෙන හිඳ මිය පරලොව ගියා වූ කල්යාණ මිත්‍රලාභීන් පිංගන්න වේනං ඒ සෑම සියලු දෙනාටමත් ඔබටත් මටත් ලෝතුරා තථාගත මාමෑණී බුදුරජාණන් වහන්සේලා පෙන්වා වදාළ සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනය යන සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාවන් අසා දැන අවබෝධ කරගෙන ඒ අනුව ගමන් කොට සංසාර දුක් නිවා ලබන උතුම් මම නිවනින් සැනසීම ලබන්නට හැමෝටම ධර්මඥානය ලබන්න වරම් ලැබේවා 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 සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදරයෙන් පින් අනුමෝදන් විය යුතුය. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. කතරගම ශ්‍රී මල්ලිකාරාම විහාරස්ථානයේ අද දවසේ ධර්මදේශකයන්න් වහන්සේ වශයෙන් වැඩමවා අප වෙත
ඒ අරුත්බර ධර්මදේශනාව ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණු ගල්කිරියාගම සිරි සමාධි මහා විහාරාශ්‍රමයේ ගරු කටයුතු විහාරාධිපති විචිත්‍ර ධර්ම කතික අවසරයි නම කියන්නට කාගම සිරිනන්ද නායක ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය විශේෂයෙන්ම මේ කතරගම බෞද්ධ ජනතාව විදියට ඒ වගේම කතර මේ ශ්‍රී මල්ලිකාරාම විහාරස්ථානයේ සතර පෙරුවේ දායක කාරකාදීන් විදියට ඇතුළු සියලුම දෙනා වෙනුවෙන් මේ අවස්ථාවේදී අපි සිහිපත් කර සිටිනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අද දවසේදී මෙහි අපේ ධර්මදේශකයන්න් වහන්සේ වැඩම වීම සඳහා දායකත්වය ලබා දෙන්නට යෙදුනේ වරකාපොළ ලාල් සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමා ලාල් බණ්ඩාර මැතිතුමන් සහ එම මැතිණිය ඒ වගේම කතරගම ශ්‍රී මල්ලිකාරාම විහාරස්ථ සතර පෙරුවේ දායක සභාව අපි සිහිපත් කර සිටිනවා. අරමුණ වශයෙන් අභව ප්‍රාප්ත රුහුණු මහා කතරගම දේවාලයේ හිටපු ප්‍රධාන කපුදුරන්දර සොමිපාලටි රත්නායක මැතිතුමා වෙනුවෙන් මේ පින්කම මූලික කරගෙන සිද්ධ කරන්නට යෙදුණා. අද දවසේදී රුහුණු මහා කතරගම දේවාලයේ කපුදුරන්දර සනත්ති රත්නායක මැතිතුමා ඒ වගේම තමයි එම කාර්ය මණ්ඩලයේ ශ්‍රී චාල්ස් පතිරත්න මහත්මයා ඒ වගේම අද දවසේ මාධ්‍ය අනුග්‍රහය අප වෙත ලබා දෙන්නට යෙදුන සෙමුල ලක්ෂාන් පතිරත්න කරුණ මහත්මයා ඒ වගේම අමරේ මහත්මයා ඇතුළු කතරගම රුහුණු මහා කතරගම දේවාලයේ මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින සියලුම දෙනා අපි සිහිපත් කර සිටිනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම කතරගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන් HMD හේරත් මැතිතුමන් ඒ වගේම උපසභාපතිතුමන් ඇතුළු මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලය මේ විහාරස්ථානයේ මේ පින්කම සඳහා අවශ්‍ය කරන සැලසිලි ආදී දේවල් වලින් මේ විහාරස්ථානය අලංකාර කිරීමට ඔවුන් විසින් දායකත්වය ලබා දුන් බව අපේ නායක ස්වාමීන් වහන්සේ විසින් සිහිපත් කරන්නට යෙදුණා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිතුමන් සානික අමිලනගර මැතිතුමන් ඇතුළු ඒ දේශපාලන අධිකාරිය සියලුම දෙනා අපි සිහිපත් කර සිටිනවා. ඒ වගේම තමයි මේ ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව අපි දන්නවා අපේ ලවන්කා ෆැෂන් අධිපතිතුමා තිලන් මහත්මයා ඇතුළු ඒ පිරිස තරුණ පිරිස මේ විහාරස්ථානයේ කුමක් හෝ පින්කමක් වේද ඒ සියලුම දේට අවශ්‍ය කරන දායකත්වය නායකත්වය ලබා දෙන්නට දෙනවා. අද දවසේදී ඔබ වෙනුවෙන් දන්සල් ආදී කටයුතු සංවිධානය කොට තිබෙනවා. මේ අවස්ථාවේදී රෝගීව සිටින අතුපෝරණ මහත්මයා වෙනුවෙන් ඒ යහළුවකම නැත්නම් ඒ ඔහුව සිහිපත් කරලා ඒ අවශ්‍ය කටයුතු මේ අවස්ථාවේදී ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කොට තිබෙනවා. ඒ වගේම තමයි මේ අවස්ථාවට සම්බන්ධ වන කතරගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකතුමා පිරොන් බෑවර්ධන මැතිතුමා ඇතුළු විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් අපි සිහිපත් කර සිටිනවා. ඒ වගේම මේ විහාරස්ථ දායක සභාවේ සභාපතිතුමිය, ලේකම්තුමිය, භාණ්ඩාගාරිකතුමිය ඇතුළු සමස්ත සතර පෙරුවේ දායක කාර්යකාරීන් සියලුම දෙනා අපි මේ අවස්ථාවේදී සිහිපත් කර සිටිනවා. ඒ වගේම තමයි අද දවසේදී ඔබ වෙනුවෙන් මේ ධර්මය දේශනාව ශ්‍රවණය කිරීම සඳහා ඒ අවශ්‍ය කරන ශබ්ද පරිපාලන කටයුතු වලින් අපට සහයෝගය ලබා දෙන්නට යෙදුනේ කතරගම සාලිය සාංශ අධිපති සාලිය මැතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය අපි සිහිපත් කර සිටිනවා. විශේෂයෙන්ම KD කිලදාස, KD තරංගා දර්ශනී, KD සරත් ජයරත්න, HH ආර්යසේන යන අයට පින් පිළිස ශබ්ද වාහිනී සඳහා අපිට අනුග්‍රහකත්වය දැක්වීම මේ අවස්ථාවේදී සිදු කර තිබෙනවා. අපි ඒ බවත් සිහිපත් කර සිටිනවා.